කවුරුත් සාදුකාරයක් පවත්වමු තුන් වතාවක් මේ විදිහට කියමු. සාදු 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 නමස්කාරය කියමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පන්සිල් ගන්න මම මේ කියන විදිහට කියවන්න. බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියං ピ බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියං ピ ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියං ピ සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු සාදු සාදු. අපි එකටම පිරුවන් වන්දනා කරමු. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාග්ගාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති. සාදු සාදු සාදු. මේ ගාතාවන් මා කියුවාට පසුව කියවන්න. නිවේදයාමි සංබුද්ධං නිවේදයාමි සංබුද්ධං විතරාගං මහා මුනිං විතරාගං මහා මුනිං නිමන්තයාමි සුගතං නිමන්තයාමි සුගතං ලෝකජෙට්ඨං නරාසබං ලෝකචිත්තං නරසබං යාවතා භගවා ලෝකේ යාවතා භගවා ලෝකේ සිත්තේය තව ශාසනං සිත්තේය තව ශාසනං තාවතා පතිගන්හාතෝ තාවතා පටිගන්නාතු උජාලෝකානුකම්පයා ඝනසාරප්ප දිත්තේන දීපේන තමදංසිනා තිලෝක දීපං සංබුද්ධං
සබ්බං සම්බුද්දං පූජයාමි තමෝනුදං පූජයාමි තමෝනදං සම්මජ්ජනේ සතන් පුඤ්ඤං සම්මජ්ජනේ සතං පුඤ්ඤං සහස්සම බිලිම්පනි සහස්සම බිලිප්පනි කප්පානි සත සහස්සානි කප්පානි සත සහස්සා දීප පූජා අසංඛයා දීප පූජා සංකය සුගන්ධිකාය වදනං ගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාං ගන්ධේන සුගන්ධිනා වන්දනේන පූජයාමි තථාගතං පූජයාමි තථාගතං සුගන්ධං සීතලං කප්පං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පසන්න මధుරං සුභං පානීය මේතං භගවා පානීයමේතං භගවා පතිගන්හාතු මුත්තමං පටිගන්නාතු මුත්තමං අදිවාසේතුනෝ බන්තේ අදිවාසේතුනෝ බන්තේ භෝජනං පරිකප්පිතං භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං පටිගන්නාතු මුත්තමං අදිවාසේතුනෝ බන්තේ අදිවාසේතුනෝ බන්තේ ව්‍යංජනං පරිකප්පිතං ව්‍යංජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං පටිගන්නාතු මුත්තමං අදිවාසේතුනෝ බන්තේ අදිවාසේතුනෝ බන්තේ රසවන්තං පලාපලං රසවන්තං පලාපලං අනුකම්පං උපාදාය අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං පටිගන්නාතු මුත්තමං අදිවාසේතුනෝ බන්තේ අදිවාසේතුනෝ බන්තේ සබ්බං සද්ධාය පූජිතං සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං පටිගන්නාතු මුත්තමං අදිවාසේතුනෝ බන්තේ අදිවාසේතුනෝ බන්තේ තාංගූලං උපනාමිතං තාංගූලං උපනාමි අනුකම්පං උපාදාය අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං පටිගන්නාතු මුත්තමං වන්නගන්ධ ගුණෝපේතං වන්නගන්ධේ ගුණෝපේතං ඒතං කුසුම සංතතින් ඒතං කුසුම සම්පති පූජයාමි මුනිං දස්ස පූජයාමි මුනිං දස්ස ශ්‍රීපාද සරෝරුවේ සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුඤ්ඤේන මේතේන ලබාමි මුක්ඛං කුප්පං මිලායාති යතා ඉදං මේ උප්පං නිරායාති යතයි ධම්මේ ආයෝ තථායාති විනාශ භාවං ආයෝ තථායාති විනාශ භාවං වන්දාමි චේතියං සබ්බං වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපතිට්ඨිතං සබ්බඨානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධිං ශාරීරික ධාතු මහා බුද්ධ රූපං සකලං සදා බුද්ධ රූපං සකලං සදා මයංඝනං නාගදීපං මයංඝනං නාගදීපං කල්යාණං පදලාංචනං කල්යාණං පදලාංචනං දිවාගුවං දිගවාපේ දිවාගුවං දීපයවා චේතියං ච මුතිංගනං චේතියං ච මුතිංගනං තිස්ස මහා විහාරං ච තිස්ස මහා විහාරං ච බෝධින් මරිස වට්ටියං බෝධින් මරිස වට්ටියං ස්වර්ණමාලේ මහා චේතිං ස්වර්ණමාලී මහා චේතිං තූපාරාම බයාගිරින් තූපාරාම භයාගිරි චේතවනං සේල චේතිං ජේතවනං සේල චේතිං හතාකාචර ධාමකං ඒතේ සෝලසඨානානි අහං වන්දාමි දුලතෝ අහං වන්දාමි නාමතෝ අහං වන්දාමි සබ්බදා ජයෝ මුනිං දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝ අහෝසිමාරස පරාජයෝ උග්ගෝසයුම් දේව ගනාපසන්නා ඒතේන සච්චේන ජයස්සු මයිහං ඒතේන සච්චේන ජයස්ස මයිහං
මාගේ ස්වාමියෝ මාගේ ස්වාමියෝ භාග්‍යවත්නෝ භාග්‍යවත්තු අරිහත්නෝ අරිහත්තු ශාන්තිනායකෝ ශාන්තිනායකෝ අමාමෑණියෝ අමාමෑණියෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා අප විසින් ඊ타ම ශ්‍රද්ධාවෙන් යුක්තව ඊ타ම ශ්‍රද්ධාවෙන් යුක්තව පිළිවෙල කරන ලද්දාවෝ පිළිවෙල කරන ලද්දා මේ පහන් පූජාවද මේ පහන් පූජාවද මේ ස්වඳ දුම් පූජාවද මේ සෝද පූජාවද මේ ස්වඳ මල් පූජාවද මේ සෝද මල් පූජාවද මේ සම්බුද්ධ පූජාවන්ද මේ සම්බුද්ධ පූජාවද භාග්‍යවතුන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේට මේ සියලු පරිස්කාර සහිතව මේ සියලු පරිස්කාර සහිතව ආදර ගෞරවයෙන් ආදර ගෞරවයෙන් ආදර භක්තියෙන් ආදර භක්තියෙන් පූජා කරමි පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජාම වේවා සාදු 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 මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම මාමේ බාල සමාගම සතං සමාගමෝ හෝතු සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය යාව නිබ්බාන පත්තිය කායේන වාචා චිත්තේන කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං පමාදේන මයා කතං අච්ඡයං කමමේ භන්තේ අච්ඡයං කමමේ භන්තේ භූරිපඤ්ඤ තථාගත භූරිපඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං පමාදේන මයා කතං අච්ඡයං කමමේ ධම්ම අච්ඡයං කමමේ ධම්ම සම්දිට්ඨික කාලික සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං පමාදේන මයා කතං අච්ඡයං කමමේ සංඝ අච්ඡයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සුපටිපන්න අනුත්තර සාදු 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 උතුම් බුද්ධ ආදී රත්නත්‍රයේහි අනන්ත ගුණ බලයෙන් අනන්ත ආශිර්වාද බලයෙන් අනන්ත රැකවරණ බලයෙන් පින්වත් ඔබ හැම දිනාටම ආශිර්වාද සැලසේවා කියලා මුලින්ම අපි ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන් අද දවසේදී අපේ මේ ශ්‍රේෂ්ඨ පින්කම සිද්ධ කිරීමේ පරමාර්ථයන් කීපයක් මේ අවස්ථාවේදී සිහිපත් කළ යුතුව පවතිනවා. විශේෂයෙන් අපේ දයාබර අපේ විහාරස්ථානවලට හිතෛෂීවන්තව බොහොම කරුණාවෙන් හැම දෙනා හා සමගම ඊ타ත්ම මිත්‍රශීලීව දීර්ඝ කාලයක් පටන් මේ මිෂිනා නගරය තුල ව්‍යාපාරිකව කටයුතු කරමින් තමාගේ ජීවිතයෙන් අන් අයටත් පුළුවන් ආකාරයට උදව් කරමින් උපකාර කරමින් කටයුතු කරන ලක්ෂී නෝනා මහත්මිය විශේෂයෙන් අපි මේ වෙලාවේදී ඊ타ත්ම ආදරයෙන් දයාවෙන් කරුණාවෙන් යුක්තව පිළිගනිමින් සිහිපත් කරන්නේ මේ පින්කම සිද්ධ කිරීමේ ප්‍රධාන දායකත්වය එයත් ඇගේ ආදරණීය පුතණුවන් වන චරිත් මහත්මයා ඒ වගේම මේ චන්දන මහත්මයා ඇතුළු අද මේ පින්කමට සම්බන්ධ වෙන ඉසුරු මහත්මයා ගොඩ්වින් මහත්මයා මංගලිකා මහත්මිය චන්දන ප්‍රියංකර මහත්මයා ගීතිකා මහත්මිය ඉරේකා මහත්මිය පාලිත මහත්මයා ලක්මාල් මහත්මයා කුට්ටි මල්ලි ඒ වගේම මාලි මහත්මිය ඇතුළු ඊළඟට සෙනරු පුතාද ඊළඟට රාණී මහත්මිය අයේෂා නිලුක්ෂි ඒ වගේම නිලුෂි නිරූකා ඒ වගේම හෙට්ටිආරච්චි දයයි අපේ අම්මන් නේ ඥානවති හෙට්ටිආරච්චි මෑණියන් ඇතුළු සාන්දුල්ද රාණී එතකොට ඒ වගේ හැම දිනෙකම අද මේ පින්කමට සම්බන්ධ වෙලා ඉන්නේ අපි අද මේ පින්කම යොදා ගන්න ප්‍රධානම හේතුව තමයි විශේෂයෙන් අපේ ලක්ෂි මහත්මියගේ ආදරණීය පුතණුවන් චරිත් මහත්මයාගේ උපන් දිනය
පහුගිය දෙසැම්බර් මාසේ 11 වෙනිදාට යෙදී තිබුණා. ඒ 11 වෙනිදා දිනේදී සිද්ධ කරපු උපන් දිනය සිහිපත් කරගෙන වටිනා පින්කමක් අද දවසේ සම්බුද්ධ පූජාව පවත්වලා දානයක් පූජා කරලා පරිස්කාර පූජාවන් සිද්ධ කරලා පිරිත් දේශනයක් පවත්වලා මියගිය ඥාතීන්ට පින් දීලා ධර්ම දේශනාවක් පැවැත්වීම කියන මේ කාරණා සියල්ලම ගොනු කරගෙන තමයි අද මේ දවසේදී මේ පින්කම සිද්ධ කරන්න අරමුණු කරනු ලබන්නේ. උපන් දිනය කියලා කියන්නේ අපිට වැදගත් දිනයක්. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලෙදී උපන් දිනයේ දවසේ පින්කම් කරපු අය පිළිබඳව බොහෝ දේශනාවලදී සඳහන් වෙනවා. සමහර සූත්‍ර දේශනා කරනකොට ඒ සූත්‍ර දේශනා කිරීමට අරමුණ යම් යම් සිටුවරු, යම් යම් ඇමතිවරු, යම් යම් රාජකුමාරවරු, යම් යම් ප්‍රාදේශීයමය වැදගත් ජීවිත ගත කරපු අයගේ ජීවිතවල උපන් දිනය සිහි කරගෙන දේශනා කරපු සූත්‍ර ගණනාවක් තිබෙනවා. ආයුවර්ධන කුමාරයාගේ සූත්‍රය දේශනා කිරීම වැනි අවස්ථාවන් වලදී එවැනි අවස්ථාවන් වල ලෞතර බුදු පියාණන් වහන්සේ එහි ඇති වැදගත්කම පිළිබඳව දේශනා කරපු අවස්ථාවන් ගණනාවක්ම තිබෙනවා. අපි උපන් දිනයකදී එවැනි පින්කමක් සිද්ධ කරනකොට පින්වතුනි ඒකේ තියෙනවා වැදගත් හේතු කීපයක්. ප්‍රධානම දේ තමයි අපි මේ ලෝකේ උපදින්නේ කවර හේතුවක් පදනම් කරගෙනද කියන කාරණේ තේරුම් ගන්න ඕනේ. ජීවිතය කියලා කියන්නේ කර්මයකට අනුරූපීව ලබන ප්‍රතිසන්දියක්. ඒක මනුෂ්‍ය තලයක උපන්නත්, දිව්‍ය තලයක උපන්නත්, බ්‍රහ්ම තලයක උපන්නත්, අසඤ්ඤ තලයක උපන්නත්, එයින් පල්ලෙහා තියෙන යට සතර අපාවල උපන්නත්, අටමහා නිරයේ උපන්නත්, പ്രേත ලෝකවල උපන්නත්, කුමන තැනක උපන්නත් ඒ ඉපදීමට ප්‍රත්‍ය වෙන්නේ ප්‍රධානම දේ තමයි කර්මය සහ කර්ම විපාකය. කර්මය සහ කර්ම විපාකය. එතකොට කර්මයක් නිසා යම් උත්පත්තියක් සිද්ධ වෙනවා නම් ඒක සීමා සහිතයි. සීමා සහිතයි කියන්නේ ඉපදින සියලුම සත්වයෝ කර්මය තුලින් උපදිනවා නම් ඒ කර්මයේ විපාකය අවසාන වීමෙන් ඉන්ධන අවසාන වීමෙන් වාහනයක ගමන් මාර්ගය නවතිනවා. ගමන් කිරීමේ හැකියාව නවතිනවා. ආරෝපණය කරන ලද විදුලියකින් දුවන වාහනයක් නම් යම් ක්‍රියා කරන මැෂින් එකක් නම් යම් ක්‍රියා කරන යන්ත්‍රයක් නම් ආරෝපිත විදුලියේ ශක්ති ප්‍රමාණය අවසාන වීමෙන් එහි ක්‍රියාකාරීත්වය නවතිනවා. ඒ වගේ තමයි මේ සත්ව సంతානය තුල මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම, යක්ෂ, නාග, ගෝත්‍ර ආත්මදක්ම ඒ සියලු සත්වයන්ගේ ශක්ති විශේෂය යම් කර්මයක් මතින් හටගත්තා නම් ඒ කර්මයට අනුරූපීව හටගත් ශක්ති විශේෂය ඡය වීමෙන් ඒ තැනැත්තා හෝ තැනැත්තිය හෝ සත්වයා එයින් මිය යනවා. ඒ කර්මය අවසාන වීමෙන් ඊළඟ කර්මයකට නැවත අවස්ථාව ලැබෙනවා. එහෙම නැත්නම් අවකාශ ලබනවා. ඉතින් ඒ නිසා අපි මේ ලෝකේ උපදිනකොට උපදින ස්ථාන පිළිබඳව 31 තලයක් බණපොතේ උගන්වනවා. සත්වයන්ට උපදින්න පුළුවන් තල 31ක්, ස්ථාන 31ක්, භූමි 31ක්. ඒවා ඊතා විභේදනාත්මකව ලෞතර බුදුරජාණන් වහන්සේගේ නුවණින් දැකලා, ප්‍රඥාවෙන් දැකලා, අවබෝධයෙන් දැකලා සියල්ල තේරුම් අරගෙන ලෝකයාට දේශනා කරලා තියෙනවා. සමහර අවස්ථාවන් වලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන සූත්‍ර දැන් ඔය ඊ타ත්ම වැදගත් සූත්‍රයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පුජ්‍යලයාගේ සත්වයාගේ ආරම්භයේ සිට යම් යම් සත්ව කොට්ටාස මේ විදිහට විකාශනය වෙමින් ගමන් කරන මේ ගමන් මාර්ගය ආරම්භය කියලා කියන්නේ පටන් ගත්ත තැනක් කියන එක නෙවෙයි. එහෙම සංසාර ගමන ආරම්භයක් නැත. හේතුව ආරම්භ වුණු සිත කුසල් සිතක් නම් ඒක කුසලයක පිහිටවීමෙන් ආරම්භ වුණා නම් බුද්ධ ධර්මය කඩා වැටෙනවා. හේතුව ඒ කුසල් සිත හටගත්තේ යම් හේතුවක් උඩ නම් ඒ හේතුවක් උඩින් හටගත්ත ධර්මතාවය හේතුවක් තුලින්ම නිරුද්ධ වී නිෂේධනය වෙනවා නම් ඒ සංසාරය කියන එක චක්‍රාකාරවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මේකේ තියෙනවා ක්‍රම තුනක්. සමහර කාරණා මම මේ කියන ඒවා ටිකක් ගැඹුරුයි. ඒකේ තියෙනවා පින්වතුනි විපාක වට්ටය, කර්ම වට්ටය, කෙලෙස් වට්ටය කියලා චක්‍ර තුනක්. ඒ චක්‍ර තුන නිරන්තරයෙන් චක්‍රයක කෙලවරක් හොයන්න බෑ. චක්‍රයක කෙලවරක් හොයන්න බෑ. පටන් ගත්ත තැනක් හොයන්න බෑ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරන්නේ දැන් ඔය විවිධ සූත්‍රවල බුදුරජාණන් වහන්සේ කාරණා පැහැදිලි කරනවා. සත්වයාගේ ආරම්භ වෙච්ච තැන ආරම්භ වුණු සිත
ආරම්භ වෙච්ච තැන යම් හේතුවක් කුසල් සිතකින් හෝ අකුසල් සිතකින් හෝ පටන් ගත්තා නම් කුසල් සිතකින් හටගත්තා නම් කුසල් කිරීමේ ප්‍රයෝජනයක් නැත. හේතුව අහේතුකව කුසල් සිත හට ගැනීම හේතුයි. අහේතුකව හට ගන්නවා. පැහැදිලි නේද? හේතුවක් නැතුව හට ගන්නවා. අකුසල සිතකින් නිරයකින් පටන් ගන්නවා නම් ඒත් කුසල් කිරීමෙන් හෝ අකුසල් කිරීමේ ප්‍රයෝජනයක් නැත. හේතුව අහේතුකව අකුසල් සිතකින් මිනිස්යා හෝ සත්වයා හට ගන්න නිසා. ඒ වගේම රුකාරණා. ඉතින් මෙතනදී අපි ඒවා එච්චර දිගට විස්තර කරන්න ගන්නේ නැහැ. නමුත් මෙතනදී මට පැහැදිලි කරන්න උවමනා කරන එකම දේ තමයි සත්වයා කර්මය තුල හට ගන්නවා, විපාකය පවත්වාගෙන යනවා, විපාකය තුල නැවත කර්ම වඩනවා. ඒක තමයි ස්වභාවය. සංසාර ගමනේ සත්වයේ කුසල් ඇති ස්ථානයක උපන්නහම ඒ කුසල් සිත පදනම් කරගෙන හටගත්ත ආත්මය තුල එයාට ලැබෙනවා විපාක, කුසල විපාක ලැබෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන 6 හේතු ප්‍රත්‍ය කරගෙන ඒ සත්වයා උපදවන කුසල් හෝ අකුසල් මතින් ඒවට කියනවා විපාක කියලා. කර්මවල විපාක. ඒ විපාක විඳිනකොට එයින් උපදින සිතුවිලි වලින් නැවත කර්ම හට ගන්නවා. ඒ කර්ම නිසා නැවත විපාක හට ගන්නවා. ඒ විපාක නිසා නැවත ආපහු ක්ලේශ හට ගන්නවා. ක්ලේශ නිසා නැවත කර්ම හට ගන්නවා. නැවත විපාක, නැවත ක්ලේශ. ඔන්නෝක තමයි විරෝධ තුනේ කැරකීමේ ක්‍රමය. තමයි සංසාර ගමන. මේ සංසාර ගමනේ නැවැත්ම පෙන්වා දෙන්නේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ පමණයි. ඒකට හේතුව ඒ න්‍යාය, ඒ දර්ශනය, ඒ ගැඹුරු ක්‍රමවේදය අල්ලගන්න සාමාන්‍ය කෙනෙකුට පුළුවන්කමක් නැහැ. ඒකට කියනවා ආසවක්්‍ය ඥානය කියලා. බුදුරජාණන් වහන්සේට සුවිශේෂී ඥාන මණ්ඩලයක් වෙනමම තියෙනවා. ඒ ඥාන උපයෝගී කරගෙන තමයි උන්වහන්සේ ඒවා බලන්නේ. එහෙම නැතුව ලෝකය නිර්මාණය කරන දෙවියෙක්, ලෝකය නිර්මාණය කරන සත්වයෙක්, ලෝකය නිර්මාණය කරන සර්ව බලධාරී සත්වයෙක්, පුජ්‍යලයෙක්, දෙවියෙක්, ආත්මයක් නැත. එහෙම වීමක් නැහැ. එහෙම මවනවා නම් ඒකේ තියෙනවා අසාධාරණ ක්‍රමයක්. නේ? ඒ අසාධාරණ ක්‍රමය පිළිබඳව තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒ නිසා අපිට අවශ්‍ය කරන්නේ මෙච්චරයි. ලෝකයේ සත්වයා කර්මය හේතුවෙන් හටගන්නවා. කර්මයක විපාක වශයෙන් ජීවිතේ පවත්වාගෙන යනවා. කර්මය ක්ෂය වීමෙන් එතනින් චුත වෙනවා. නැවත තැනක පටිසන්ධිගත වෙන්නට අවශ්‍ය කරන කර්ම ශක්තිය නිසා එතනින් චුත වෙලා නැවත තැනක කර්මයකින් ආයෙ හට ගන්නවා. තමයි න්‍යාය. ඉතින් මෙන්න මේ ගමන් මාර්ගයේ තමයි අපි ඉන්නේ. අපේ උත්පත්තියක් තියෙනවා, පැවැත්මක් තියෙනවා, විනාශයක් තියෙනවා. මේකට කිව්වා බුදුරජාණන් වහන්සේ ලස්සනට මේවා බෙදුවා. මේවට බෙදුවේ මොකක් කියලාද? සංකත ලක්ෂණ. සංකත ලක්ෂණ. සංකත කියලා කියන්නේ ජීවී සංකත ධර්මතාවයන්, අජීවී සංකත ධර්මතාවයන් කියලා කොටස් දෙකක් තියෙනවා. ජීවී සංකත ධර්මතාවය කියන්නේ සත්වයෝ. සියලුම සත්වයෝ. එතකොට අජීවී සංකත ධර්මතාවයන් තමයි මේ ගස් කොළන් සියලුම භෞතික වස්තුන් ඔක්කොම ඒ තත්වයට වැටෙනවා. එතකොට එතනදී උගන්වනවා භාග්‍යවතුන් වහන්සේ සංකත ලක්ෂණ වල තියෙනවා ප්‍රධාන ධර්මතා තුනක්. බුදුහාරෝ පැහැදිලි කරනවා තීනිමානි භික්කවේ සංකතස් සංකත ලක්කනානි කතමානි තීනි උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස් අඤ්ඤතත්තං පඤ්ඤායති. උපදිනවා, පවතිනවා, බිඳිලා විනාශ වෙනවා. උපදිනවා, පවතිනවා, බිඳිලා විනාශ වෙනවා. මේක තමයි මේ ලෝකේ තියෙන සියල්ලක්ම. මේ ගස් කොළන් මිනිස්සයෝ සත්වයෝ සියල්ලෝම හට ගන්නවා. ක්ෂණයක් පාසා බිඳි විනාශ වෙනවා. දැන් අපි හිතන්නකෝ මව්කුසක් තුළින් පුංචි දරුවෙක් බිහි වෙනවා. ඔයගොල්ලන් ලොකු මහත් උනේ, ඔය වැඩිහිටියෝ බවට පත් උනේ කවද්ද කියලා හෙවොත් කියන්න බෑනේ. හේතුව තප්පරෙන් තප්පරේ ක්ෂණයක් පාසා තප්පරයකට වඩා ගොඩාක්ම කුඩා කාලයක් තමයි ක්ෂණයක් කියන්නේ. චිත්තක්ෂණයක් කියන එක තප්පරේ ට්‍රිලියන් එකටත් වඩා අඩු කාලයකින් තමයි බෙදෙන්නේ. එතකොට ඒකක් පාසා අපි ඍචුද ඍතුජ න්‍යාය නිසා, ඊළඟට ආහාරජ න්‍යාය නිසා, ඊළඟට චිත්තජ න්‍යාය නිසා, ඊළඟට ධම්මජ න්‍යාය නිසා මෙන්න මේ න්‍යාය ධර්ම පහක් ඍතුජ න්‍යාය, ආහාරජ න්‍යාය, කර්මජ න්‍යාය, චිත්තජ න්‍යාය මෙන්න මේ න්‍යාය ධර්මයන් නිසා හට ගන්නවා, පවතිනවා, බිඳෙනවා. එතකොට මෙන්න මේ යන ගමන, මේ විදිහට යන මේ ක්‍රමය තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් සොයා ගන්නවා. මේක නවත්තන්නේ කොහොමද? මේක නවත්තන ක්‍රමයක් තියෙනවා. මේ නවත්තන ක්‍රමය නොනවත්වාම හොයාගන්න බැරි වුණොත් කෙනෙකුට දිගින් දිගට යන්න ගියොත් මේ සසර දුක. අද අපිට පෙනෙනවනේ
කොයිතරම් සම්පත් තිබුණා. අපි හිතමුකෝ සක්විති රජ කෙනෙක් කියලා. සක්විති රජවරු මේ කාලේ පහළ වෙන්නේ නැහැ. සක්විති රජ කෙනෙකුගේ රාජ්‍ය තන්ත්‍රය, රාජ්‍ය බලය, ඔහුගේ ශක්තිය මුළු මහත් විශ්වය පුරාම පවතිනවා. ඒ කියන්නේ මුළු සක්වලක්ම රජ කෙනෙකුගේ සක්විති රජ කෙනෙකුගේ රාජ්‍ය තන්ත්‍රය. අද නම් රටවල් වශයෙන් බෙදිලා, පළාත් වශයෙන් බෙදිලා, ක්‍රමවේද වලට බෙදිලා ඉන්නවනේ. නමුත් බුදු පියාණන් වහන්සේ දේශනා කරන සක්විති රජ කෙනෙකුගේ රාජ්‍ය තන්ත්‍රය මුළු ලෝකයම පාලනය කරනවා. මුළු ලෝකය නෙමෙයි. ඒකට අයිති වෙනවා දිවයින් 4ක්. හර ඇති, උතුරු කුරු දිවයින, අපර ගෝයානය, పూర్ව විදේහය සහ ජම්බුද්වීපය කියන 4. එතකොට මේ තරම් සක්විති රජකම් විඳින රජසැප විඳින රජ කෙනෙකුගේ ආයු කාලය ක්ෂය විවි ගෙවිලා විනාශ වෙලා. එහෙමනම් එතනත් එවැනි සක්විති රජ කෙනෙකුත් උපන්නනම් පැවතුනා නම් බිඳී විනාශ වෙලා ගියා නම් එතනත් මේ දුක කියන එක තියෙනවා. මොකද්ද දුක? ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ප්‍රේහි විප්පයෝග දුක්ඛ, අප්‍රේහි සම්පයෝග දුක්ඛ, බලාපොරොත්තු වෙන දේ නොලැබී යාම, අපේක්ෂා කරන දේ නොලැබී යාම, යම් යම් අරමුණු ඉටු කර ගැනීමට නොහැකි නිවත් නිසා ඇතිවන පීඩනය. ඉතින් මෙන්න මේ කාරණා නිසා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන දැන් බලන්න අද අපි අපේ රට ලංකාව ඉතාමත්ම ඛේදනීය වූ තත්වයකට පත් වෙලා තියෙනවා. කවදාවත් හිතපු නැති විදිහට විශාල විදිහට ධන සම්පත් ජීවිත කාලෙම හම්බ කරගත්ත මිනිස්සු ඒ ගෙවල් දොරවල් නැති වෙලා ගිහිල්ලා, උන්හිටිතැන් නැති වෙලා ගිහිල්ලා, කැම බීම නැති වෙලා ගිහිල්ලා මහ පාරට වැටිලා අන්තිමේ නිදා ගන්න ඉතිරිද්දක් එලාගෙන ජීවත් වෙන මට්ටමට අද වැටිලා. කවුරු හරි ගෙනත් දෙන ඇඳුමක්, කවුරු හරි ගෙනත් දෙන කැම ටිකක්, කවුරු හරි ගෙනත් දෙන බෙහෙත් ටිකක් අරගෙන ජීවිතේ අන්ත අසරණ තත්වයට වැටිලා අසරණ භාවයට පත් වෙනවා. මේවා අපිට ඇස් දෙකින් පෙනෙනවා. අපේ කාල සීමාව තුළ අපි මේ දැන් අවුරුදු දශක 4ක 5ක වගේ කාල පරිච්ඡේදයක් තුළ අධ්‍යයනය කරලා බැලුවොත් ස්වභාවික විපත්ති වලින් සුනාමි ඛේද වාචකය, කොවිඩ් වසංගතය, ඊළඟට මේ ගම් වතුර උවදුරු මෙවැනි විපත්ති නිසා මිනිස්සුන්ගේ ජීවිතයට විවිධාකාර විපත්ති වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට එහෙමනම් බුදුහාමුදුරුවෝ කියන්නේ මොකක්ද? උන්වහන්සේ කියනවා, පැහැදිලි කරනවා මේ සියලු සත්වයෝ මුළු ලෝකෙම අධිපතිත්වයේ දරන සක්විති රජ කෙනෙක්. ඊටත් වඩා දෙව්ලොව ඉන්න සක්‍රදේවේන්ද්‍රයාටත් තියෙනවා ජාති ජරා ව්‍යාධි කියන ධර්මතාවය. ඉතින් ඒ නිසා මේ සියල්ලම මේ විදිහට පවතින එකේ මේකේ නිමාවක් නැත්නම් මේක නිමා කළ යුත්තේ කොතනද? නිමා කළ යුත්තේ පින්වතුනි නිර්වාණය කියන තැන. එතකොට නිර්වාණය කියන්නේ මොකක්ද? අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි හිතන්න ඕනේ නිර්වාණය කියන්නේ මොකක්ද? වාන කියන්නේ තෘෂ්ණාව, නිර් කියන්නේ නැති කිරීම. තෘෂ්ණාව නැති කිරීම තුලින් කර්ම වටය නැති වෙනවා. කර්ම වටය නැති කිරීම තුලින් විපාක වටය නැති වෙනවා. විපාක වටය නැති කිරීම තුලින් නැවත ඉපදීම නැති වෙනවා. ඒක තමයි ස්වභාවය. ඒ කියන්නේ සෑම දෙයකටම තියෙනවා ශක්ති විශේෂයක්. සෑම දෙයකටම තියෙනවා ශක්ති විශේෂයක්. ඒ ශක්ති විශේෂය පදනම් කරගෙන තමයි මේ ලෝකය ඉදිරියට ගමන් කරන්නේ. සියල්ලගෙන්ම ඉදිරියට ගමන් කරන්නේ ඒ ශක්ති විශේෂය. මේ විදුලි බල්බ් එක පත්තු වෙන්නේ විදුලිය තියෙනවා නම්. වයර් එක තිබුණත්, ස්විච් එක තිබුණත්, වෙනත් උපාංග මොනවා තිබුණත් විදුලිය නැත්තම් වැඩක් නැහැ. පාවිච්චි කරන්න බෑ. ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒ වගේ සෑම යන්ත්‍රයක්ම, ඒ සෑම උපකරණයකටම අවශ්‍ය කරන ශක්ති විශේෂයක් තියෙනවා. ඒ ශක්ති විශේෂය පදනම් කරගෙන තමයි මනුෂ්‍යයාගේ සත්ත්ව సంతානය තුල ක්‍රියාත්මක වීම තියෙන්නේ. ඉන්න බුදුරජාණන් වහන්සේගේ එකම දර්ශනය තමයි ආරම්භ කරන්නට අවශ්‍ය කරන ශක්ති විශේෂ ඇති කරන්නේ මොන බලයක් හේතු කොටගෙනද? කුමන ප්‍රත්‍යක් නිසාද? එහෙමනම් ඒ ප්‍රත්‍ය බිඳී දැමීම, ඒ ප්‍රත්‍ය නැති කරලා දැමීම, ඒ ප්‍රත්‍ය කඩලා බිඳලා විසුණු කරලා දැමීමෙන් පස්සේ නැවත ශක්තියක් උපදින්නේ නැත්නම්, ශක්තිය නැති වුණා නම් ආයේ ඉපදීමක් නැහැ. ඉපදීමක් නැත්නම් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු නැහැ. ඒක තමයි නිර්වාණය. එතකොට ලෞතර බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ අන්න ඒ හේතුව නිසා. බුදුවරු ඉතාමත්ම දුර්ලභයි ලෝකේ. ඉතාම දුර්ලභයි. ඒ බුදුවරයන් වහන්සේලාගේ දර්ශනය තමයි ලෝකයේ සත්වයාගේ සදාකාලික නිවීම කියලා දෙන්නේ. ඒ නිවීම කියලා දීමට වඩන මාර්ගය ලෞතර බුදුවරු පෙන්වනවා. ඒ මාර්ගය තුල ගමන් කරන කෙනාට කෙලෙස් දුරු කරගත්තනම්, තෘෂ්ණාව දුරු කරගත්තනම් එයා නැවත නූපදින තැනටපත් වෙනවා. ඒක තමයි බෞද්ධ දර්ශනය. ඒ නිසා අද දවසේදී විශේෂයෙන් අපේ චරිත මහත්මයාගේ බලාපොරොත්තුවක් තිබුණා, අදහසක් තිබුණා, අරමුණක් තිබුණා. මේ විදිහේ උදාාර පින්කමක් සිද්ධ කරලා හැමෝටම පින් දෙන්න ඕනේ කියන අදහස. ඒ විශේෂයෙන් නිලන්ත මහත්මයා අභාවයට පත් වෙලා තියෙනවා.
නිමල් මහත්මයා අභාවයට පත් වෙලා තියෙනවා. ජෝර්ජ් ඇන්ටනි මහත්මයා අභාවයට පත් වෙලා තියෙනවා. ශ්‍රියානි මහත්මිය අභාවයට පත් වෙලා තියෙනවා. සිරිල් වික්‍රමසිංහ මහත්මයා අභාවයට පත් වෙලා තියෙනවා. බැසිල් මහත්මයා අභාවයට පත් වෙලා තියෙනවා. වයලට් මහත්මයා අභාවයට පත් වෙලා තියෙනවා. මේ කවුද? ශිවසාපි කියලා කෙනෙක් අභාවයට පත් වෙලා තියෙනවා. ලිලි කියලා මහත්මියක් අභාවයට පත් වෙලා තියෙනවා. අන්තෝනි කියලා කෙනෙක් මහත්මයෙක් අභාවයට පත් වෙලා තියෙනවා. ඊළඟට නිමල් ග්‍රෙගරි මහත්මයා, ෂර්ලි පර්ලි නෙත්ති කුමාර මහත්මිය අභාවයට පත් වෙලා තියෙනවා. ජෝසප් තිසේරා මහත්මයා අභාවයට පත් වෙලා තියෙනවා. නිහාල් තිසේරා මහත්මයා අභාවයට පත් වෙලා තියෙනවා. සජිත් කුමාර තිසේරා මහත්මයා අභාවයට පත් වෙලා තියෙනවා. දිමුතු මහත්මයා සහ මේ මෑතකදී රියාන තුරුකින් අභාවයට පත් වුණු පියාශිවන්ත මහත්මයා කියන අය මේ අය අභාවයට පත් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේවය වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරන්නට ඒ අයගේ සසර ගමන සුවපත් වෙන්නට ලබා දිය යුතු ශ්‍රේෂ්ඨ උතුම් ආනිසංස මේ උදාර පින්කමේදී ජීවිතස්සයට පත් වුණු අයට පින් අනුමෝදන් කිරීමත් රටටපත් වෙලා තියෙන ස්වභාවික ආපදාවන්ගෙන් බොහෝ දුෂ්කරතාවලට මුහුණ පාලා සිටින ජනතාවට ආශිර්වාද කිරීමත් ඒත් එක්ක මේ ස්වභාවික අනතුරු වලින් මිය ගිය සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමත් අපේ මේ පින්කමේ පරමාර්ථයක්. එතකොට ඒ කාරණා ටිකත් එසේ මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. සෑම කෙනෙකුගේම හදවත්වල තිබිය යුත්තේ කළගුණ සැලකීමයි. කළගුණ සැලකීම කියලා කියන්නේ ඊටාම ශ්‍රේෂ්ඨ ගුණයක්. ලෞතුරා බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ සත්පුරුෂයා නිසා. කළගුණ සැලකීමේ විශිෂ්ට අග්‍රගණ්‍ය වූ ශ්‍රේෂ්ඨත්වය ලෝකයට දේශනා කළා. කතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. කළගුණ සැලකීම, කළ උපකාර වලට ප්‍රතිඋපකාර කිරීම ඊ타ත්ම ශ්‍රේෂ්ඨ උතුම් ගුණයක් හැටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ නිසා අපි මේ කාරණය ඊ타ම මනවින් අවබෝධ කරගන්නට ඕන. ඒ නිසා අද දවසේදී ධර්ම දේශනාවක් සඳහා මාතෘකාවක් හැටියට විශේෂයෙන් අරමුණු කළා අපි සංයුත්ත නිකායේ සෝතාපට්ටි කියන කොටසට අයිති සූත්‍රයක්. සෝතාපට්ටි කියපුවම එතන සූත්‍ර ගණනාවක් තියෙනවා. එකකින් එක සූත්‍රයක් තියෙනවා. ඒක තමයි සරකාණී සූත්‍රය කියන්නේ. ඉතින් මේක බහුල සූත්‍රයකුත් නෙමෙයි, ප්‍රකට සූත්‍රයකුත් නෙවෙයි. හේතුව මේක තුල තියෙන යම් යම් කාරණා යම් යම් අයගේ අදහස් සහ උදහස් වලින් ක්ලැප්ස් වීමක් තියෙනවා, හැප්පීමක් තියෙනවා. ඒ නිසා තමයි ඒ කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළේ විශේෂයෙන් ශාක්‍ය වංශිකයන්ට. උන්වහන්සේ වාසය කළා නිග්‍රෝධාරාමයේ කියන බුදුරජාණන් වහන්සේගේ ඥාතීන් විසින් සකස් කරලා දීපු ශාක්‍ය වංශිකයෙක් විසින් හදලා දීපු නිග්‍රෝධාරාමයේ කියන ආරාමයේ වැඩ ඉන්න වෙලාවේ එක්කෙනෙකුගේ මලගමක් සිද්ධ වුණා. සරකාණී කියන ශාක්‍ය වංශික මානවයෙක්. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් එයා හොඳ සම්පත් තිබුණු කෙනෙක්. එයාගේ අභාවය සිද්ධ වෙලා ඒ අභාවය සිද්ධ වෙච්ච අවස්ථාවේදී ඒ කාරණේ හේතුවෙන් මිනිස්සු අතර ආందోලනාත්මක ප්‍රශ්නයක් ඇති වුණා. ඒ ප්‍රශ්නේ තමයි මේ සරකාණී කියන මානවකයා අභාවයටපත් වුණා කියලා බුදුරජාණන් වහන්සේ දැනගත්තාම බුදුරජාණන් වහන්සේ ඔහුගේ ආත්මය කුමන තැනක නැවත පටිසන්ධිගත වුණාද කියන කාරණය පිළිබඳව එතන ධම්සභා මණ්ඩපය තුල ඇතිවෙච්ච සාකච්ඡාවකදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා සරකාණී දෙව්ලොව උපන්න කියලා. සරකාණී කියන කෙනා දෙව්ලොව උපන්න කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. සරකාණී කියන කෙනා දෙව්ලොව උපන්නයි කියලා කතන්දරේ පැතිරෙනකොට ශාක්‍ය වංශිකයෝ අතර ලොකු ආందోලනයක් ඇති වුණා. මොකක්ද ආందోලනේ? මේ සරකාණීගේ චරිතය පිළිබඳව. සරකාණී කියලා කියන්නේ බොහෝ දුරට ඇත්තටම බීමත්කමින් හිටපු කෙනෙක්. අන්න එතනයි ප්‍රශ්නේ. බීමත්කමින් හිටපු කෙනෙක් අභාවයටපත් වුනහම කොහොමද දෙව්ලොව යන්නේ, සුගතිගාමී වෙන්නේ කොහොමද කියන කාරණය. පස්සේ මහානාම ශාක්‍ය කියලා කෙනෙක් පිළිබඳව අහලා ඇති. මහානාම ශාක්‍ය බුදුරජාණන් වහන්සේ කෙරෙහි ලොකු ප්‍රසාදයකින් කටයුතු කරපු ඊටාම ඉහළ පැලැන්තියේ ශාක්‍ය වංශිකයෝ කියලා කියන්නේ ඊටාම ප්‍රබල අය. ශාක්‍ය වංශය ගැන කතා කරන්න ගියොත් පැය ගාණක් කතා කරන්න තියෙනවා. නමුත් මේ ශාක්‍ය වංශිකයට අයිති මහානාම ශාක්‍ය වංශය බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ප්‍රකාශ කළා භාග්‍යවතුන් වහන්සේ මේ සරකාණී අභාවයටපත් වුණා, මැරුණා. ඔහු දෙව්ලොව උපන්නා කියන කතාවක් පැතිරිලා යනවා.
භාග්‍යවතුන් වහන්සේ ඒ කතාව නිසා මේ ශාක්‍ය වංශිකයෝ කියනවා මෙහෙනම් දෙව්ලොව යනවා කියන එක මේ හරි සිම්පල් වැඩක්. සෝවන් වෙනවා කියන එක හරි සිම්පල් වැඩක් නේ. එතකොට කොහොමද ඒක වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේදී පිළිතුරු දෙනවා මහා නාම මනුස්ස චිත්ත සංතානය තුල ගොඩනැගිය යුතු ක්‍රමවේද කීපයක් තියෙනවා. කාර්ය ගැඹුරු කාරණයක්. මේ මිනිස්යාගේ කර්ම ශක්තිය හේතු ප්‍රත්‍ය වෙන කාරණා 4ක් එතන උන්වහන්සේ දේශනා කළා. ගරු කර්ම, කටත්තා කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම. හරි වැදගත් මේවා තේරුම් ගන්න. මොකද ගරු කර්ම කියලා කියන්නේ මරණයේදී ගරු කර්මයක් ඉස්සර වුණොත් අනිවාර්යයෙන්ම දෙව්ලොව යනවා. හැබැයි යහපත් ගරු කර්මයක්. ගරු කර්ම බෙදෙනවා කොටස් දෙකකට. තේරුණා නේද? යහපත් පැත්තේ ගරු කර්ම විදියට ගත්තොත් ඒ ගරු කර්ම තමයි පඨම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය, රූපාවචර, අරූපාවචරත් ඒ විදිහයි. ඒ ධානයකින් කෙනෙක් මිය ගියොත් කෙලින්ම බඹලව උපදින. ඒක ඒකාන්තයි බුද්ධ දේශනාව අනුව ස්ථීරම පැහැදිලි වචනයක්. ඒක කවදාවත් ඒක වෙනසක් කරන්න බොරුවක් කරන්න බෑ. ඒ වගේම මේකේ අනිත් පැත්ත තියෙනවා පංච ආනන්තරීය පාප කර්ම සහ නියත මිත්‍යා දෘෂ්ටිය. තේරුණා නේද? ඒ කාරණා ටික ගරු කර්ම හැටියට බුදුහාරෝ පැහැදිලි කරනවා. ඒක ගරු කර්මයක්. ඊළඟට දෙවෙනි කාරණය ආසන්න කර්මය. මරණයට ආසන්න වෙලා ඉන්න කෙනෙක් මරණයට ඊටාම ළඟයි. මරණයට ආසන්න වෙලා ඉන්න කෙනෙක් කුසල කර්මයක් කරලා ඒ කරපු කුසල කර්මය චේතනාව ප්‍රබලව හිතේ තියාගෙන මිය ගියොත් සුගතිගාමී විය හැකි කර්මයක් නම් සුගතිගාමී වීමත් අගතිගාමී නිරයට යෑමට අවශ්‍ය කරන කාරණයක් නම් ඒ තුලින් නිරයට යනවා. මෙන්න මේ මෙතනදී දැන් මේ සරකාණී කියන මානවකයාගේ මෙන්න මේ ආසන්න කර්මය යහපත් වෙලා තියෙනවා. අන්න එතන ඒකට හේතුව. මොකද හේතුව භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ප්‍රසාදයක් ඇති වෙලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ කියන්නේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ පිළිබඳව ප්‍රසාදයක් ඇති වුණා නම් එවැනි කෙනෙක් කොහොමද දෙව්ලොව යන්නේ? අන්න දැන් අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. පුජ්‍යලයක් පිළිබඳව ප්‍රසාදයක් වඩව ගන්න කෙනෙක් දෙව්ලොව යන්නේ කවර හේතුවක් උඩද? අන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයක් ඇති කරගත්ත නිසා දෙව්ලොව යන්ට හේතු වෙන්නේ බුදුරජාණන් වහන්සේ කවුද කියන එක ඊට පස්සේ අපි හඳුන ගන්න ඕනේ. එහෙමනම් තවත් සාමාන්‍ය පුජ්‍යලයක් පිළිබඳ ප්‍රසාදයක් ඇති වුණත් දෙව්ලොව යන්න ඕනේනේ. නේද? ඒකට එසේ නොවි භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව පමණක් පැහැදීමක් ඇති කරගත්ත කෙනෙක් දෙව්ලොව යන්නේ ඇයි? පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව කවදාවත් අපිට මේ වචනයෙන් ප්‍රකාශ කරන්න බෑ. හේතුව උන්වහන්සේ කියලා කියන්නේ උන්වහන්සේ මේ ලෝකයේ යම් කෙනෙකුට කරන්න බැරි වැඩ කොටසක්, ඊටාම කරන්න බැරි වැඩ කොටසක් කරපු ශ්‍රේෂ්ඨ උත්තමයෙකුට තමයි බුදුවරයෙක් කියලා කියන්නේ. මේ කෙනෙක් නෙමෙයි. ලෝකේ පහළ වුණු බුදුවරු ගොඩක් ඉන්නවා. ඒක බුද්ධ ධර්මතාවය න්‍යායක්. ඒ කියන්නේ එයාට සිද්ධ වෙනවා මෙන්න මේ කාරණා ටික කරන්න. මොනවද? පාරමිතා 10ක් පුරන්න ඕනේ. ඒ පාරමිතා 10 පිරිය යුත්තේ අවස්ථා 3කින් කොටස් 30කට. දාන පාරමිතාව ගත්තොත් දාන පාරමිතා, දාන උපපාරමිතා, දාන පරමත්ත පාරමිතා. සීල පාරමිතා, සීල උපපාරමිතා, සීල පරමත්ත පාරමිතා. නෛෂ්ක්‍රම්‍ය පාරමිතා, නෛෂ්ක්‍රම්‍ය උපපාරමිතා, නෛෂ්ක්‍රම්‍ය පරමත්ත පාරමිතා. නේ? ඒ විදිහේ 10 කොටස් 3කින් වර්ග වෙනකොට 30ක් තියෙනවා. මේ 30 තියෙන වැදගත්කම තමයි දානය කියලා කියපුවාම ඒක කොටස් 3කට කඩනවා. කොහොමද? භෞතික සම්පත් දන් දීම. තමා සන්තකයේ තියෙන සියලු දේවල්, ආහාර පාන, ඇඳුම් පැළඳුම්, වස්තු වස්ත්‍රාභරණ, රන් රිදී, මුතුමැණික්, යාන වාහන, ඉඩකඩම්, ගෙවල් දොරවල් මේ සියල්ලම දන් දීම දාන පාරමිතාවක් හැටියට විස්තර කරනවා. දාන උපපාරමිතාව කියන කොටසට එනවා ශරීර අවයවයන් දන් දීම. ඇස් දන් දීම, ලේ දන් දීම, ශරීර අභ්‍යන්තරය තුර අක්මාව දන් දීම, වකුගඩු දන් දීම තියෙන්නේ ගොඩක්. ඒ වගේ කොටස් ගොඩාක් දන් දෙන්න වෙනවා. ඒ කැපකිරීම කරන්න වෙනවා උපපාරමිතාව තුල ඉඳගෙන. පරමත්ත පාරමිතාවට ආවොත් ජීවිතය දන් දෙන්න වෙනවා. අන්න එතනයි තියෙන ගැඹුරුම දේ. ඔබ ළඟට කෙනෙක් ඇවිදිලා, ඇස් පේන්නේ නැති කෙනෙක් ඇවිදිලා මට ඇස් දෙක දෙන්න කියලා කිව්වොත් දෙන්න පුළුවන්ද? අන්න එතනයි තියෙන ගැඹුරුකම. කවුරු හරි ඇවිදිලා කියනවා මගේ ඇස් දෙක පේන්නේ නැහැ. ඔයාගේ ඇස් දෙක මට දන් දුන්නොත් මගේ ඇස් දෙකේ පෙනීම ලැබෙනවා. දෙන්න පුළුවන්ද කියලා අහුවාම තමසිට ඕල්මාදද කියලා.
ඒකනේ අහන්නේ. වෙන දෙයක් අහන්න බෑනේ නේද? අද ඔය මේක දීපුවම මම මොකද කරන්නේ කියලා. නේද? එහෙමනේ අහන්නේ. නමුත් අරවැනි ශ්‍රේෂ්ඨ උත්තමයෝ කිසිම පැකිලීමකින් තොරව S2 දන් දෙනවා. එක අවස්ථාවක් නෙමෙයි, අවස්ථා දෙකක් නෙමෙයි, අවස්ථා තුනක් නෙමෙයි, අවස්ථා 100ක් නෙමෙයි, අවස්ථා 1000ක් නෙමෙයි, අවස්ථා ලක්ෂයක් නෙමෙයි, අවස්ථා කෝටියක් නෙමෙයි. එවැනි අවස්ථා. අහසේ තරු කැට පරදල දන් දෙන්න වෙනවා. අහසේ තරු කොච්චර තියෙනවද කියලා කියන්න ඕනේ නැහැනේ. අපි දන්නෙත් නැහැ නේද? එවැනි භූමිකාවක් තුල ඒ ඇස් දන් දීම, ඊළඟට ශරීර මාංශය දන් දීම, එතකොට තව අතපය දන් දීම, එවැනි අවස්ථා ගණනාවකදී ඒ කැපකිරීම කළ යුතුව පවතිනවා. එයා ඒ කැපකිරීම කරන්නේ එයාගේ පුද්ගලික වාසියක් තකා නෙවෙයි. මම මේක කරන්නේ ලෝකයේ යම් දිනයක උපදින සත්වයන්ට සදාකාලිකවම උත්පත්තිය නවත්තලා නිර්වාණය නැමැති සදාකාලික සැනසීම හොයන විමුක්තිය හොයන මාර්ගයකින් මගේ ජීවිතය සදා සැනසීමට පත් කරලා අන් අයගේ ජීවිතත් සදා සැනසීමකට පත් කිරීමේ පරමාර්ථය උදයි කියන චේතනාවෙන් අනුන් වෙනුවෙන් ඒ කැපකිරීම කරන්නේ. ඒ අවයව දන් දීම සහ ශරීර කොටස් දන් දීම. තුන්වෙනි අවස්ථාව තමයි ජීවිතය දන් දීම. ජීවිතය දන් දෙන්න ඕනේ. ඔබ මේ ලෞතුරා බුදු බව පතන කෙනෙක් නම් ඒ බුදු බව පතන කෙනා අනිවාර්යෙන් අනුන් වෙනුවෙන් අපි හිතමු උදාහරණයක් කෙනෙක් මොනවා හරි උගුලක වැටලා ඉන්නවා. එයාව බේරගන්න යන්න බෑ. කිසිම කෙනෙකුට බේරගන්න යන්න බෑ. හැබැයි යන කෙනා මැරෙනවා. මේ කෙනා මැරෙනවා, එතන ඉන්න කෙනා ගැලවෙනවා. අන්න එවැනි අවස්ථාවල ලෞතුරා බුදුවරු එයාගේ ජීවිතය බේරීමේ පරමාර්ථයෙන් තමාගේ ජීවිතය පරදුවට තියලා එවැනි කෘත්‍ය කරලා ජීවිතෙන් සමුගත් අවස්ථා ගණනාවක් තියෙනවා. ඒකත් අර විදියටයි. එකක් නෙමෙයි, දෙකක් නෙමෙයි, 10ක් නෙමෙයි, 100ක් නෙමෙයි, 1000ක් නෙමෙයි, 10000ක් නෙමෙයි, ලක්ෂයක් නෙමෙයි, අනන්ත අප්‍රමාණ ප්‍රමාණය. එවැනි කැපකිරීමක් කරන්න තරම් පරිත්‍යාගය පිළිබඳව, ඊළඟට දරා ගැනීම පිළිබඳව, ඊළඟට ඒ පිළිබඳව කිසිම වේදනාවක්, එහෙම නැත්නම් කලකිරීමක්, ਸੰతాපයක්, පසුතැවීමක් නැතුව ජීවිතයේ එවැනි අභියෝගයක් බාර ගැනීමට කැමති කෙනෙකුට ලෞතුරා බුද්ධත්වය කියන ශ්‍රේෂ්ඨ තැනට යන්න පුළුවන්. එතකොට එවැනි කැපකිරීමක් කරපු නිසා තමයි ලෞතුරා බුදුවරයෙක් වෙනුවෙන් අදටත් අපි මේ වඳින්නේ. එතකොට අපිට දීපු දේ මොකද්ද? අපිට දීපු දේ තමයි නිර්වාණය. නිර්වාණය නැමැති සදාකාලික දුක නැති කිරීමේ විමුක්තිය සොයලා දුන්න නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලෝකයේ ශ්‍රේෂ්ඨ උත්තමයෙක් බවට පත් වෙනවා. වෙන කිසිම කෙනෙකුට ඒ ඥානය උපදවා ගන්න බෑ. ඥාන බුදුරජාණන් වහන්සේගේ ඥානය අසීමිතයි. බුදුරජාණන් වහන්සේගේ ඥාන මණ්ඩලය පිළිබඳව බුදුරජාණන් වහන්සේට ප්‍රධාන වශයෙන් තියෙනවා කාය බල 10ක් තියෙනවා, ඥාන බල 10ක් තියෙනවා. ඒකයි දස බලධාරී කියන්නේ. දස බලධාරී සර්වඥ රාජෝත්තමයන්න් වහන්සේ කියනවානේ. ඒ කියන්නේ ඒකයි. ඒවා විස්තර කරන්න ගියොත් දවස් ගණන් නෙමෙයි, වරු ගණන් නෙමෙයි, මාස ගණන් කිව්වත් ඒවා ඉවර කරන්න බෑ. ඒ තරම් පුළුල් ශේත්‍රයක් මේක. විශාල ශේත්‍රයක්. ඒ ඥාණයෙන් මොකද කරන්නේ? දැන් අපි එක ඥානයක් ගත්තොත් ෂඩ්ඩසාධාරණ ඥාන, බුදු කෙනෙකුට පමණක්ම තියෙන ෂඩ්ඩසාධාරණ ඥාන කියලා 6ක් තියෙනවා. අහලා ඇති. ඒ ෂඩ්ඩසාධාරණ ඥානේ පූංචි විස්තරයක් කළොත් එකක් ගත්තොත් ඉන්ද්‍රිය පරව පරියන්තතා ඥානය කියන්නේ. ඉන්ද්‍රිය පරව පරියන්තතා ඥානයෙන් පුළුවන් බුදුරජාණන් වහන්සේ නමකට යම් පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේ අරමුණු කළා නම් උන්වහන්සේ හඳුන ගන්නවා එයාගේ సంతානය තුල තියෙන ක්ලේශ ධර්මයන්ගේ ස්වභාවය. අපරජස්ක මහරජස්ක, ස්වාකාර ද්වාකාර, ස්විඤ්ඤාප දුවිඤ්ඤාප, බබ්බා බබ්බ සත්‍යයන් දන්නා ඥානය, අභව්‍ය අභව්‍ය ඔය විදිහට 50 ආකාරයකින් බෙද බෙදා බලනවා. බලලා එයාගේ ක්ලේශ ධර්මයන්ගේ ප්‍රමාණය අවබෝධ කරගෙන ඒකට ගැළපෙන අවබෝධාත්මක ධර්මදේශනයකින් එයාගේ సంతානය සකස් කරලා නිර්වාණය කරා පමුණුනවා. පුද්ගලයෝ හඳුන ගන්න ආකාර 4කින් උග්ගටිතඥ, විපණ්ඩිතඥ, ඤෙය්‍ය, පදපරම. උග්ගටිතඥ කියන්නේ එක බණ පදයක් කියපු ගමන් එයාලා අරිහත්ත්වය සාක්ෂාත් කරගන්න තරම් ඥාණය මෝරපු අය, අවබෝධය ලැබපු අය. ඒගොල්ලෝ බුදුහාමුදුරුවෝ ටක් ගාලා එකපාරම හඳුන ගන්නවා. විපණ්ඩිතඥ කියලා කියන්නේ ඒ පුජ්‍යලයන්ට එක බණ පදයකින් එතෙන්ට එන්න බෑ. ටිකක් විස්තරාත්මකව ධර්ම කරුණු කීපයක් පැහැදිලි කරලා දෙනකොට ලෝක ස්වභාවයේ යථාර්ථයේ තේරුම් අරගෙන චතුරාර්ය සත්‍ය තේරුම් අරගෙන ඒගොල්ලෝ නිර්වාණය අවබෝධ කරගන්නවා. ඊළඟට ඤෙය්‍ය කියන පුජ්‍යලයා. ඤෙය්‍ය කියන කෙනාට
ප්‍රායෝගිකව පුහුණු කරලා අවශ්‍ය කරන අභ්‍යාස දීලා සතත භාවනා කමටහන් දීලා ඒවට අවශ්‍ය කරන කාලය අවුරුද්ද 2 3 අවුරුදු 5 අවුරුදු 10 අවුරුදු 15 අවුරුදු 20 ඔය විදිහේ දීර්ඝ කාලයක් ප්‍රැක්ටිස් කරවලා එයා එතනින් ඒකට දානවා මේ ජීවිතේදී. ඊළඟට අනිත් එක්කෙනා ඉන්නවා උග්ගටි තඥ ඊළඟට විපණ්ඩි තඥ ඤෙය්‍ය පදපරම කියන කෙනාට මේ ජීවිතේදී ඒක අවබෝධ කරගන්න බෑ. ඔන්න ඔය කියන කාරණා 4 තේරුම් ගන්න පුළුවන් ලෞතුරා බුදුවරයෙකුට පමණයි. ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේටත් ඒක තේරුම් ගන්න බෑ. ඒ නිසායි උන්වහන්සේගේ ගෝලෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදින්න මෙයා අරිහත්ත්වය සාක්ෂාත් කරගන්න නැහැ භාග්‍යවතුන් වහන්සේ මෙයාට සුදුසු කමටහනක් දෙන්න කියලා. අවුරුදු 7ක් උන්වහන්සේ ළඟ පිළිවෙත් පුරපු මහා සාගරයේ ජල බිඳු ප්‍රමාණය කියන්න තරම් ශක්තියක් තියෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ. මහ පොළොවේ වැලි කැට ගෑන කියන්න තරම් ප්‍රඥාවක් තියෙන සාරිපුත්ත හාමුදුරුවන්ටවත් රහතන් වහන්සේටවත් ඒවා ගෝචර වෙන්නේ නැහැ. ඒවා ගෝචර වෙන්නේ ලෞතුරා බුද්ධ ඥාන මණ්ඩලයට පමණයි. ඒ නිසා එවැනි බුදු කෙනෙකුගේ අනන්ත ගුණය එවැනි බුදු කෙනෙකුගේ මේ පාරමිතා ධර්ම පිරීමේ මහා විප්ලවීය මහා ගුණය ඒ ගුණයටයි අපි මේ මල් පහන් පූජා කරලා වඳින්නේ පුදන්නේ. මෙතන වැඩෙනවා පින්නතුනි කාරණා 5. මොනවද? ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩෙනවා නේද? සති ඉන්ද්‍රිය වැඩෙනවා, ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙනවා, සමාධි ඉන්ද්‍රිය වැඩෙනවා. මෙන්න මේ කියන කාරණා ක්‍රමානුකූලව ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන කාරණා 5 වැඩෙන්න අපිත් අර නිර්වාණයට යන්න අවශ්‍ය කරන මෝරණ ශක්තිය උපදවා ගන්න. ඒක තමයි එතන දියුණු කරන්නේ. අන්න එතකොට අර සරකාණී කියන ශාක්‍යය මිය යනකොට එයා තේරුම් ගත්තා බුදුන් වහන්සේ තුළ මෙන්න මේ ಗುಣ තිබුණා කියලා. ඒ ಗುಣ තිබුණා කියන ප්‍රසාදනීය හේතුව නිසා ඔහු සෝවාන් තත්වයෙන් තමයි මිය ගියේ. සෝවාන් වෙන්නේ මොකද්ද හේතුව? සෝවාන් වෙන්න ප්‍රධානම අවශ්‍යතාවය තමයි සක්කාය දිට්ඨිය බිඳ දැමීම. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? මමය මාගේ කියන හැඟීම. මමය මාගේ කියන හැඟීම. දැන් අපි තුල හැම කෙනෙකුගේම ජීවිතේ තියෙනවා මමය මාගේ. අපි ඇහුවොත් මම කියන කෙනා කොයි? අපි අහනවා කතා කරලා මම කියන කෙනා කොයි? දැන් කෙනෙකුට කියනවා මේ මම. කෝ දැන් මම. හරි? කෙනෙක් කියනවා මම කියන ස්වභාවය පින්නතුනේ තියෙන්නේ අපේ මනසින් ගොඩනගාගත්ත ස්ථානයක් තුල පමණයි. නැත්තම් වෙන කිසිම තැනක මම කියන සංකල්පය නැහැ. ඇස් දෙක ගලවලා අහුවොත් එහෙම මේද ඔයා? මේද මම? නැහැ. කන් දෙක ගලවලා අහුවොත් මේද මම? නැහැ. හෘදය ගලවලා තිබ්බොත් මේද මම? නැහැ. අතපය ගලවලා තිබ්බොත් මේද මම? නැහැ. වෙනත් අවයවයන් එකින් එක බෙදලා වෙන් කරලා අහුවොත් මේ කෝ දැන් මෙතන මම? නැහැ. මියගිය පුජ්‍යලයකට කියනවාද මම කියලා? නැහැ. මියගිය පුජ්‍යලයාගේ ගෙදරට ඇවිදලා අනිත් අය අහන්නේ කෝ බොඩිය ගෙනාවද? බොඩිය ගෙනාවද කියලා නේ. මිනිය ගෙනාවද කියලා අහන්නේ නේ. එවනේ දාන්නේ. ඒ වගේ එතකොට අර මමත්වය එතනින් කැඩිලා ගිහිල්ලා එතනින් විනාශ වෙලා ගිහලා එතනින් නැති වෙලා එතන ඉඳලාම මමත්වය එතකොට නෑ. එහෙමනම් මමය මාගේ කියන සංකල්පය බුදුරජාණන් වහන්සේ බිඳිනවා මොකක් න්‍යායෙන්ද? නාම රූප සංතතිය. අපේ ජීවිතේ තියෙන්නේ නාම රූප කියලා කොටස් දෙකක් විතරයි. අපි හිතමුකෝ අද කාලේ දියුණුම තාක්ෂණය උපයෝගී කරගෙන හදනවා ලස්සන රොබෝ කෙනෙක්. රොබෝ කෙනෙක් හදලා තියෙනවනේ ඕනේ තරම් දැකලත් ඇතිනේ. රොබෝ කෙනෙකුට අවශ්‍ය කරන උපාංග තියෙනවා, පරිපත තියෙනවා. ඒ කියන්නේ ඔය ඉලෙක්ට්‍රොනික කැලි ටිකනේ. ඉලෙක්ට්‍රොනික කැලි ටික හදලා ශක්ති විශේෂයක් බැටරි බලයකින් දීලා ඒකට අවශ්‍ය කරන දත්ත ගබඩාවකින් තොරතුරු දීලා තියෙනවා. දැන් රොබෝට කියන්න පුළුවන්ද මම කියලා? රොබෝට මම කියන්න බෑ. රොබෝ කවදාවත් මේ මම කියන සංකල්පයට එන්නේ නෑ. හේතුව එයා යම් ඉලෙක්ට්‍රොනික උපකරණ ටිකකින් ගබඩා කරපු දත්ත ටිකකින් විද්‍යුතයකින් උපයාංග ටිකකින් ක්‍රියාත්මක වෙන කෙනෙක්. යම් විදියකින් නිර්මාණය කරපු දෙයක්. අන්න ඒ වගේ තමයි සියලුම සත්වයන්ගේ නාම රූප සංතතිය තුලින් තමයි අපි ගොඩනැගෙන්නේ. මේ නාම රූප පරිච්ඡේද ඥානය, නාම රූප වවත්තානය කියන එක ලෝතුරා බුදුවරේ ගෝචර කරලා ඒක ලෝකයට දේශනා කරනවා. ලෝකයේ යම් සත්වයකේ නාම රූප විදර්ශනාව වඩලා නාම රූප සංතතිය පිළිබඳව ස්වභාවය අවබෝධ කරගෙන යම් කෙනෙක් ඒ ධර්මතාවය තත්වානුකූලව තේරුම් ගත්තා නම් එයා මමය මාගේ කියන සංකල්පය බිඳලා දැම්මනම් එයාට ආයේ නැවත සංසාරේ ඉපදීමට අවශ්‍ය කරන කාරණා ටික එතනින් නැති වෙලා යනවා. එතනින් නැති වෙලා යනවා. අන්න ඒක තමයි නාම රූප පරිච්ඡේද ඥානය. අපිට තියෙනවා
විසුද්ධි ආකාර 7ක් දේශනාවේ පළවෙනි එක සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය කියන විසුද්ධි 7. මේ 7න් පළවෙනි එක චිත්ත සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට යනවා. චිත්ත විසුද්ධියෙන් යනවා කාංකා විතරණ විසුද්ධියට. කාංකා විතරණ විසුද්ධිය කියලා කියන්නේ අර සැකය දුරු වෙලා යනවා. මොකක්ද ඒ සැකය? මමය මාගේ කියන සංකල්පය. අපි හැම දෙයක්ම කරන්නේ මට ඉන්න විදිහක් නැහැ. මට ඕනේ, මට ගොඩ නැගෙන්න ඕනේ, මට ගෙයක් දොරක් හදා ගන්න ඕනේ, මට ඉඩකඩම් ගන්න ඕනේ, මට යාන වාහන ගන්න ඕනේ, මට මිල මුදල් හොයන්න ඕනේ. මේ සංකල්පය තුළ ගොඩනගාගත්ත කිසිම කෙනෙකුට කිසිම දෙයක් මමය මාගේ කියලා ඉතුරු කරගෙන අරගෙන යන්න හම්බුනේ නැහැ. අද බලන්නකෝ ලංකාවේ අද මේ වෙලා තියෙන විසනයට සාපේක්ෂව බැලුවොත් විශාල ධනස්කන්ධයන් ගොඩනගාගත්ත නේ සංචාරක හෝටල් තට්ටු 2ට 3ට 4ට 5ට ගහලා ඒ වගේ අධිපතිත්වයේ හිමි කරගෙන මේක මගේ මමයි හැදුවේ මමයි හම්බ කරගත්තේ මමයි මේවා ගොඩනගාගත්තේ නිමේෂයකින් අරුව ඔක්කොම මහ පොළොවට යට වෙලා ගිහින් අද මේ මිනිස්සුන්ට අහඬුවොත් දැන් උඹලට මොනවද තියෙන්නේ මගේ මුකුත් නැහැ දැන් ඉතුරු වෙලා ඒක නේද සංකල්පය එහෙමනම් බුදුන් වහන්සේ පෙන්වනවා මේ විදිහට මේ මමය මාගේ කියලා ගන්න කිසිම දෙයක් තමාගේ නොවන නිසා නාම ධර්මතාවය රූප ධර්මතාවය නාම ධර්මතාවය කියන්නේ ශක්ති විශේෂය ඒ තමයි සිත ඒක බුදුන් වහන්සේ බෙදනවා පළවෙනිම එක සිත ඒකට තියෙනවා කොටස් 52ක් චෛතසික 52 ඒවා ඉතින් එකින් එක විග්‍රහ කර කර නාම රූප පරිච්ඡේද ඥානයේදී ඔක්කොම කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් තේනවා ඔන්න ඔය කියපු කාරණා ටික තේරුම් ගත්ත නිසා මෙන්න මේ කියන සරකාණී කියන ශාක්‍ය වංශිකයා යථාභූත ඥානයකින් තමයි මිය ගියේ. ඒ මිය ගිය නිසා ਉਹ සෝවාන් මාර්ගඵල ඥානයටපත් වෙලා දෙව්ලොව උපන්නාය කියලා මහා නාම ශාක්‍යයාට බුදුහාරෝ දේශනා කළා. දැන් පැහැදිලි නේද කාරණේ? එහෙමනම් අපි අපේ ජීවිතවල ඕනේ තරම් අඩුපාඩුකම් තියෙනවා. මිනිස්සු ලේබල් ගහනවානේ. මිනිස්සු ගහනවා ලේබල්. කොහමද ගහන්නේ? ඒක අබේබද්දා. එහෙම කියනවනේ. ඒක හොරා. ඒක වංචනිකයා. ඔය වගේ නොඑක් ලේබල් ගහලා මිනිස්සුන්ගේ හොඳ හෝ වේවා නරක හෝ වේවා යම් රාමූන් තුල කොටු කරලා ඒ රාමූන් තුල යම් පුජ්‍යලේකු අර්ථකථනය කරලා ඔහුව ප්‍රතික්ෂේප කරන්නට හෝ ඔහුව පිළිකුල් කරන්නට හෝ කටයුතු කරනවා නම් එහි ඇති වරද එදා බුදුරජාණන් වහන්සේ මහා නාම කියන ශාක්‍ය වංශිකයට පැහැදිලි කළා. උදාහරණය සරකාණී කියන ශාක්‍ය වංශිකයා උදාහරණයක් දාලා. එහෙනම් කෙනෙක් ලේබල් ගහන්න බෑ. අඟුලිමාල හැදුනා. මිනිස්සු දහස් ගණනක් ජීවිතක්ෂයට පත් කරපු කෙනෙක් බුද්ධ ශාසනයකට ඇවිදිලා සියලු ධර්මතාවයන් තේරුම් අරගෙන මේන් මත්තට මම කුඩා අනු කුඩා ප්‍රාණියෙකුගේ ජීවිතයට ගියනි හිංසාවක් පීඩාවක් කරන්නේ නැහැයි කියලා එතන ඉඳලා බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත් වෙලා රහත් වුණා නේද? ඒ වගේ ගොඩාක් අය බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් මාර්ගය තුල අනන්ත සත්ත්ව සංඛ්‍යාවක් සූවිසි අසංකේය 9 කෝටි 60 ලක්ෂයක් නිර්වාණ මාර්ගයෙන් සැනසීම ලැබුවා. හේතුව බුදුන් වහන්සේ ඒ ධර්මය අවබෝධ කරලා දෙන්න ඕනේ. ආගේ ප්‍රඥාව බලලා ධර්ම කරුණු කාරණා කියලා දුන්නා. ඒ නිසා පුජ්‍යලේකුගේ ස්වභාවය බලලා, කෙනෙකුගේ ආකාරය බලලා, කෙනෙකුගේ හැඩගැස්ම බලලා, කෙනෙකුගේ රටාව බලලා වර්ගීකරණය කිරීමේ ඇති හානිදායක ප්‍රභාවය බුදුරජාණන් වහන්සේ මේ සරකාණී කියන ශාක්‍ය වංශිකයාගේ මිය යාමෙන් විස්තර කරලා දුන්නා. ඒකයි සරකාණී සූත්‍රයේ කෙටිම තේරුම. මොකද්ද තේරුම? පුජ්‍යලේකුගේ ස්වභාවය බලලා වර්ගීකරණය කරන්න එපා. පුජ්‍යලේකුගේ ස්වභාවය බලලා වර්ගීකරණය කරන්න එපා. සමහර මිනිස්සු ඉන්නවා දැන් ඇත්තටම අපි දන්නවා කනවා බොනවා තමයි ජීවිතේ. හැබැයි මේ මිනිස්සුගේ හිත හොඳයි. කෙනෙකුට දුකේදී උණු වෙනවා. විපතේදී පිහිට වෙනවා. අන් අය හා සමග හොඳින් ජීවත් වෙනවා. නේද? අඩුපාඩුවක් ඇටියට ඉතින් කන බොන දේවල් තියෙන්න පුළුවන්. ඒකෙන් මම අනුමත කරන්නේ නැහැ. ඒ දේ කරන්න ඕනේ කියන එක. ඒකට නැත්නම් අනිත් අය ලොකුවට හරියක් දාගන්න අපිට හඳුරු මේක කරන්න කිව්වයි කියලා. එහෙම නෙවෙයි. නේද? එහෙම නෙවෙයි. මිනිස්සුන්ගේ අඩුපාඩුකම් කියන එක නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේගේ වැද්දගත්ම දේශනා ගණනාවක් තියෙනවා. කාලය යනවා ගොඩාක් මම ඒව ගන්න උත්සාහ කරන්නේ. මොකද හේතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පෙන්වන්නේ සෝවාන් මාර්ගඵල ඥාණයට පත්වෙච්ච කෙනා තුල තියෙන්න ඕනේ. කෙනෙක්ගේ ජීවිතය තුල ಗುಣ තියෙනවා. කෙනෙක්ගේ ජීවිතය තුල ಗುಣ තියෙනවා. හැබැයි තව කෙනෙක්ගේ ජීවිතය තුල නුගුණ නැහැ. කාරණා දෙකක්. නුගුණ නැහැ. නුගුණ නැහැ. දැන් අපි හිතනවා මෙතනින් ಗುಣ තියෙන කෙනයි නුගුණ නැති කෙනයි
දෙන්න එකට ගත්තොත් කවුද හොඳ කියලා කායෙන් හරි ඇහුවොත් කියයි ಗುಣ තියෙන කෙනා කියලා. නෑ බුද්ධ දේශනාවේ සෝවාන් පුජ්‍යලයාගේ නුගුණ නැහැ. අන්න ඒකයි එතන තියෙන විශේෂත්වය. ඒ මොකද හේතුව? අපි දන්නවා අපිත් එක්ක එකට මේ ජීවත් වෙන අය දුකේදී අපිත් එක්ක ඉන්නවා. විපතේදී අපිට පිහිට වෙනවා. කිසිම කරදරයක් නැහැ ඕන දෙයකට අය රැයක් දවාලක් නැහැ කියන්නේ මොකද්ද? කඩහන බිඳගෙන ඇවිදilla කැපවීමෙන් වැඩ කරනවා. කැපවීමෙන් උදව් කරනවා. කැපවීමෙන් අපිත් එක්ක එකට කටයුතු කරනවා. එහෙම ඉන්න සමහර පුජ්‍යලයෝ අතර අවස්ථාවක් ලැබුණොත් හොරකම් කරනවා. ප්‍රශ්නයක්. එහෙම තියනවා නේද? සමහර චරිත තියෙනවා නේද? මේ සමාජයේ තියෙනවානේ. ඉතින් වලදී මේ සමාජයේ තියෙනවා එහෙම. එතකොට අපිට හදිසියේ විපතක් වෙලා කරදරයක් වෙලා මොනවා හරි වෙච්ච වෙලාවක පොඩ්ඩක් මේ ගේ බලාගන්න. කියලා දෙය යන්න බෑ. ඇයි අපි කවුරුත් කියනවා ඒක. ඔය කොච්චර කැපවීමෙන් වැඩ කළත් කොයි තරම් ඒවට බහලා වැඩ කළත් දුකේදී විපතේදී කොච්චර හැබැයි අවස්ථාවක් කවුරුනම් කරනවා. ඒක කවුරුත් කරනවා. එතකොට එහෙනම් එතන අනික් ගුණ ඔක්කොම තියෙනවා. ඒක නුගුණේකුත් අන්න ඒකයි කියන්නේ ගුණ තියෙනවා. ගුණ තියෙන කෙනා එක විදිහයි. තව කෙනෙක් ඉන්නවා එයාගේ නුගුණ නැහැ. නුගුණ නැහැ. ආන් ඒ වගේ ඒවා වර්ගීකරණය කරනවා. බෞද්ධ දේශනාවේ ඒවා ගොඩාක් විස්තර කරනවා. අපි හිතමුකෝ තව කෙනෙක් ඉන්නවා ඕන දෙයකට බහැලා වැඩ කරනවා. මේ සමාජයේ දේවල් මම මේ කතා කරන්නේ. ඕන දෙයකට බහැලා. හැබැයි ටිකක් ස්ත්‍රීන්ට කැමති. එහෙම නැද්ද චරිත? නේ? ඒ තියෙනවා එහෙම තියෙනවා. එතකොට මොනවා හරි කරදරයකදී පොඩ අපේ ගෙවල් දිහා පොඩක් බලාගන්න කියලා කියන්න කාටවත් නේද? එහෙම වෙන්න පුළුවන්. ඒවා සාමාන්‍ය සිද්ධාන්ත මම කියන්නේ. එහෙම නේද? එහෙම කියන්නේ නැහැ අරයට. හේතුව එයා දන්නවා මොකද්ද හේතුව කියලා. නේ? අනේ ඒ වගේ එහෙම දේවල් තියෙනවා. ඒ නිසා එකයි කියන්නේ ಗುಣ තියනවට වඩා නුගුණ නැති එකයි එතන තියෙන වඩා සෝවාන් පුජ්‍යලයා තුළ ඒ නුගුණ අවබෝධාත්මකව යා එක වටහාගෙන තේරුම් අරගෙන ඒකෙන් අත මිදෙන්න ක්‍රියා කරනවා. මාර්ගඵල සකදාගාමි වෙනකොට ඒ සියලු දේවල් වලින් අනාගාමි වෙනකොට නිශ්චිත වශයෙන් ගොඩාක් ඒ නුගුණ නසාගෙනයි එතෙන්ට යන්නේ. ඒ නිසා අතනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ ඒකයි ඊටාම වැදගත් කාරණයක්. ඊටාම වැදගත් කාරණයක්. ඔයා මාත්‍රකා කළෙත් ඒකනේ සරකාණී සූත්‍රයෙන් මට බණ කියන්න කියලා කිව්වනේ. ඉතින් එතකොට සරකාණී කියලා කියන්නේ ශාක්‍ය වංශික මානවකයෙක් බොහොම හොඳට ජීවත් වුණා. පොඩි වරදකට තිබුණේ යාගේ ඉතින් අර බීමත්කම තිබුණා. නමුත් සමාජය තුළ යා හංවඩු ගහලා තිබුණා. ඇත්තටම කියනවා නම් අපේ වචනෙන් කියනවා නම් බේබන්දා කියලා. නමුත් බුදුන් වහන්සේ ඔහුව උපමාවට අරගෙන ඔහු මෙන්න මේ විදිහේ ගුණ වලින් තිබුණාය කියලා අර ගුණයක් නැති අගුණය පැත්තකට දාලා ගුණ ටික වඩා මතු කරලා ශාක්‍ය වංශිකයන්ට මහා නාම ශාක්‍ය වංශිකය ඇතුළු පිරිසට ධර්ම දේශනා කරලා එහි ඇති වැදගත්කම පැහැදිලි කළා. මේ සංසාරේ අනන්ත ප්‍රමාණ සංසාර සත්වයන් තුල අඩුපාඩුකම් තියෙනවා. අඩුපාඩුකම් තියෙනවා ඕනේ තරම් අඩුපාඩුකම් තියෙනවා. දැන් බලන්න ලෝතර බුදුවරු පැහැදිලි කරන්නේ ඒකයි. සමහර විට ප්‍රාණඝාතයේදී බරපතලම ප්‍රාණඝාතයනේ මව මැරීම පියා මැරීම වගේ දේවල්. අනන්තරීය පාප කර්ම. ඒවා ඒ වගේ එකක් සිද්ධ වුණොත් එතනින්ම අවකාශ ලැබනවා නිරේට යන්න. ආයක සුද්ධ කරන්න බෑ. නමුත් එවැනි අවස්ථාවන් වලටපත් වෙන අය ඉන්නවා. බොහෝම බෝධිසත්ව ගුණ ඇතුව හිටපු අයටත් එහෙම සිද්ධ වෙච්ච දේවල් තියෙනවා. ඕනේ තරම් සිද්ධ වෙලා තියෙනවා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඈත ඉතිහාසයේ ගොඩාක් දේවල් පරිච්ඡේද බලාගෙන දේශනා බලාගෙන යනකොට උන්වහන්සේ මේ බුද්ධත්වය ලබන්න ආත්ම කීපයකට එහා පැත්තේ මේ ඇස් දන් දීලා, හිස් දන් දීලා, ලේ දන් දීලා, ජීවිතේ දන් දීලා බුද්ධ කෘත්‍යයට එන්න ආසන්න වෙලා ඉන්න ආත්මයක පල්හොරෙක්. මම් පහරන නොයෙක් විදිහ අකටයුතුකම් කරන පල්හොරෙක්. අන්න ක්ලේශ ධර්මයන්ගේ ස්වභාවය. ක්ලේශයන්ගේ ස්වභාවය. අන්න ඒ ක්ලේශ ධර්මයන්ගේ ස්වභාවය මිනිසා අඳුරෙන් අඳුරට සංසාරේ ඇදගෙන යන ක්‍රමය තේරුම් ගත්ත නිසායි ලෝතර බුදුවරු පැහැදිලි කළේ මේ උත්පත්තිය නැවත උත්පත්තිය දුකමයි කියන්නේ. පැහැදිලි නේද? ඒ උත්පත්තිය නැවත දුකමයි කියලා පැහැදිලි කළ එකයි. වෙනස් වෙන්න යන්නේ නිමේෂයයි. ඒ නිමේෂය සංසාරේ අනන්ත ප්‍රමාණ දීර්ඝ කාලයකට ඔහු නිරයට ඇදගෙන යාමට ප්‍රත්‍ය වෙනවා. ඒ හින්දායි කොතන උපන්නත් බඹලව උපන්නත් දෙව්ලොව උපන්නත් මහා කල්ප 84000ක් දීර්ඝායුෂ තියෙන අසඤ්ඤ තලයේ උපන්නත් සත්වයාගේ දුක කෙලවර වෙලා නැත. නිර්වාණ මාර්ගයෙන් පමණක් දුක කෙලවර වෙනවා කියන එක බුදුන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ එච්චරයි. ලෝතර බුද්ධ රාජ්‍යයට පත් වෙච්ච සම්බුද්ධ ඥානය තුලින් ආසවක්ඛ්‍ය ඥානය තුලින්
අවබෝධ කරගත්තේ ශ්‍රේෂ්ඨ විශිෂ්ට දර්ශනය ලෝකයාට බුදුන් වහන්සේ පැහැදිලි කරලා දුන්නේ කුමන හෝ මාර්ගයකින් මේකේ ගමන් කරලා මොඳ ප්‍රතිපදාවකින් ගමන් කරලා මේ ක්ලේශ ධර්මයන් කෙලස් කපලා කෙලස් ප්‍රහාණය කරලා නිර්වාණ මාර්ගයෙන් සැනසෙන්නට කියලායි බුදුන් වහන්සේ අපිට අවවාද කරන්නේ. ඒකයි බුද්ධ අවවාදය. දිනපතා බුදුරජාණන් වහන්සේගේ දිනපතාම අවවාදය වෙන්නේ ඒකයි. ඒ නිසා අපි ඒවා තේරුම් අරගෙන අපි ඒවා කටයුතු කරගෙන මේ ගෝර සංසාරය තරණය කරගන්නටයි අපි ක්‍රියා කළ යුතුයි. ඒ නිසා මේ වෙලාවේ ඊට වඩා කාලයක් ගන්න මම උත්සාහ ගන්නෙ නැහැ. කාලය ගොඩක් ගෙවිලා ගියානේ. පැයකටත් වැඩි කාලයක් ගෙවුණා. ඔව්. I think ඒ නිසා ඒකයි ධර්මය කියලා කියන්නේ ඒකයි. ඉතින් අපි ගොඩාක් සතුටු වෙනවා. මොකද හේතුව අපි මේ වාගේ රටවල් වලට ඇවිදිලා රැකී ආරක්ෂා කර්මාන්ත කටයුතු කරගෙන ඇත්තටම කොයි පැත්තෙන් කොච්චර සල්ලි මිල මුදල් හෙව්වත් අපි භෞතික මේ වශයෙන් අපිට තියෙන දේවල් පිළිබඳව අපි හිතලා තෘප්තිමත් වෙනවා තමයි. නමුත් ඇත්ත වශයෙන්ම ලෙඩ දුක් වලටපත් වීම, ඒ වගේම නොඑක් විදිහේ විෂමතාවලට මුහුණ දීම මේ දිනවල ගොඩාක් ලංකාවේට සිද්ධ වෙලා තියෙන විපත්ති වලට සමගාමීව ඥාතීන් හැටියට, හිතවතුන් හැටියට, අසල්වැසියන් හැටියට ජීවිතේට එකතු වෙලා තියෙන දුක, වේදනාව, කනගාටුව. ඉතින් මේවා ඔක්කොම කල්පනා කරලා බලපුවාම මේ සංසාරේ අපි තේරුම් ගත යුත්තේ එකම දෙයයි. කුමන හෝ අවබෝධයක් ලබාගෙන නුවණ දියුණු කරගෙන මේ ගෝර සංසාරයේ තරණය කරලා නිවන් මාර්ගයකින් සැනසීමට මඟ හදාගන්න. ඒකටයි අපි මේ හැම කෙනෙක්ම මහන්සි වෙන්නේ, වීරිය වඩන්නේ. ඉතින් ඒ නිසා අද දවසේ මේ උදාාර පින්කම් කටයුතු සාර්ථක කර ගැනීම සඳහා නිරන්තරයෙන් අපට මේ විහාරස්ථාන නඩත්තු කරන්න, විහාරස්ථාන පවත්වාගෙන යන්න, නන් අයුරින් උදව් කරන, උපකාර කරන ඔබ දන්නවා අපි මේවා නඩත්තු කරන්නේ ඇත්තටම දායකයන්ගේ ශක්තියෙන් තුල. වෙන නැත්තම් කිසිම විදිහකින් මේවා පවත්වාගෙන යන්න බෑනේ. හේතුව අපි මේ ගෙදරට කුලී ගෙවන්න ඕනේ, විදුලි බිල් ගෙවන්න ඕනේ, වතුර බිල් ගෙවන්න ඕනේ. එතකොට අනිකුත් වෙනත් වියදම් කැඩෙන බින්දන ඒවා හදන්න බදන්න. මොකද ලංකාවේ නම් බෙහෙර විහාරස්ථාන දායක මහත්තුරු එතකොට රාජ අමාත්‍යවරු පූජා කරපු කාලේ ඉඳලා විවිධ විදිහෙන් ඒවා තම තමන්ගේ නමින් කතරම පවත්වාගෙන යනවා, ස්ථාපිත වෙලා තියෙනවා. වැඩි ප්‍රයත්නයක් ඕනේ නැහැ. නමුත් අපි මේ ඔක්කොම කරගෙන යන්නේ සියලු දෙනාගේම ශක්තිය එකතුමුතු වීම, ආධාරය, උපකාරය තුළින්. ඉතින් ඒවා කරගෙන යන්න අපිට මේ යුරෝපා රටවල් වල මේ විදිහේ සංවිධාන, මේ විදිහේ එක්රොක් වීම, මේ විදිහේ ගුණගරුක වූ මාවතකට ධර්මාවබෝධය, ප්‍රඥාවබෝධය ලබාගෙන ගමන් මාර්ගය ආලෝකමත් කරන්න යන මගකට ශක්තියක් වෙලා තියෙන්නේ ඇත්තටම මේ පින්වතුන්ගේ ශක්තියයි. යුරෝපා රටක ලෞතුරා බුද්ධ ශාසනයක ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා නම් වැඩ ඉන්නේ මේ පින්වතුන් මේ ලබා දෙන ශක්තියින් පදනම් කරගෙන. නැතුව මේව පවත්වාගෙන යන්න බෑ. ඒ නිසා ඒක අපි අගය කරනවා. මොකද හේතුව ලෝකයේ විශිෂ්ට ඥාන දර්ශනයක් දුන් ලෞතුරා බුදුවරයෙක්, ලෞතුරා සම්මා සම්බුදුවරයෙක්ම පමණයි මේ ලෝකයට පහළ වෙලා මේ ධර්මය කියලා දෙන්නේ. බුදුවරු හරිම දුර්ලභයි. ඒකයි සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරාවටම ලෝකෙ පහළ වුණේ බුදුරු 28 නමයි. අනාගතයට පහළ වෙන මෛත්‍රී බුදුහාරොත් එක්ක 29 දෙනා. එතකොට සාරා සංකේය කල්ප ලක්ෂයක් කියන්නේ සාරා සංකේය කල්ප ලක්ෂයක් කියන එක ගණනය කරන්න බෑ. එකම දෙන්න පුළුවන් උපමාවක් විතරයි. එකම දෙන්න පුළුවන් උපමාවක් විතරයි. මොනවද සාරාංශය? දැන් අපි දන්නවා අසංකේය. අසංකේය කියන්නේ කීයද? ගණන් පතේ තියෙන අන්තිම ගාන. ඒක ඉංග්‍රීසි ක්‍රමයටවත්, බටහිර ක්‍රමයටවත්, එහෙම නැත්නම් යුරෝපා ක්‍රමයටවත් කිසිම ක්‍රමයකට අල්ලන්න බෑ. 1.140යි හරියටම හරි. 1.140යි. ඒ කියන්නේ එක ලියලා බිඳුවක් ලියපුවම 10යි, බිඳු දෙකක් 100යි, බිඳු තුනක් 1000යි. ඒ විදිහට යනවනේ 100, 10, 100, 1000, 10000, ලක්ෂේ, දසලක්ෂේ, කෝටිය. ඔන්න ඔය කෝටියට ගිහිල්ලා නැවතිලා ඕක වැඩි වෙන්න පටන් ගන්නවා. කීයෙන්ද? 20 ගුණයකින් වැඩි වෙනවා. කෝටි කෝටියක් ප්‍රකෝටි එකයි, ප්‍රකෝටි කෝටියක් අබබු එකයි, අබබු කෝටියක් නිර්බුද එකයි. ඔය විදිහට වැඩි වෙකින් අසංකේයයට යනවා. ඒ කියන්නේ 1.140ක් යනවා ඉස්සරහ. ඒ කියන්නේ 7 වර්ගය 7 වැඩි වෙනවා 20 ගුණයකින්. 7 වැඩි වෙනවා 20 ගුණයකින්. එතකොට ඒ තමයි අසංකේය. එවැනි අසංකේය එව්වා කීයක්ද? කල්ප 7ක්. ඊළඟට ගන්න වෙනවා කල්ප කියන එක. ඒ වගේ කල්පය ඒ විදිහට ගණනය කරන්න බෑ. 70ක්ම 16ක් දිග, 70ක්ම 16ක් පළල, 70ක්ම 16ක් ගැඹුර තියෙන හතරස් පෙට්ටියකට දානවා අබ. මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. උපමාව. ඒකයි මම කිව්වේ අර උපමාවකින් මේක මතු කරන්න කියලා.
සංකල්පනාවක් වශයෙන් හිතා ගන්න. එතකොට මේ කොටුවට පුරවපු අබ පුරවන්නේ වී මුං ඇට කව්පි වගේ දේවල් ලොකු නිසා කුඩාම ඇට අබ නේ අබ පුරවලා අවුරුදු 100කට සැරයක් එක අබ ඇටයක් අයින් කරනවා. අවුරුදු 100කට සැරයක් අපේ ආයු කාලෙදී එකයි අයින් කරන්න පුළුවන් වෙන්නේ. ඒකත් බැරි පුළුවන් තරම්. හරිද? ඒ විදිහට අයින් කරලා 100ට එක බැගින් අයින් කළා කවදා හරි දවසක අබ ඉවර වෙනවා කල්ප ඉවර වෙන්නේ නැහැ. කල්ප ඉවර වෙන්නේ නැහැ. අබ ඉවර වෙනවා. ඒකත් කට කපලා නෙමෙයි මුදුන් කොට තබා. ඒකට හිතන්නකො මොනතරම් ඒ තමයි කල්පය. එවැනි කල්පයව අසංකේය හතරකුත් තවත් එකක්. ඒ තරම් දිගයි මේ ගමන. ලෝතුරා බුදුරජාණන් වහන්සේ පළවෙනි විවරණ ගන්න දීපංකර බුදුහාමුදුරුවන්ගෙන්නේ. පළවෙනියෙන්ම තණ්හංකර, මේදංකර, සරණංකර කියන බුදුවරු තුන් දෙනා පහළ වුණා සාරමණ්ඩ කල්පේ. අන්තිමට පහළ වුණේ දීපංකර බුදුහාරෝ. උන්වහන්සේගෙන් තමයි අබිනීහාරීය ප්‍රත්‍ය කරගෙන පළවෙනි විවරණය ගන්නෙ. එතන ඉඳලා බුදුවරයන් වහන්සේලා මහා කල්ප 80000 බුදුවරු පහළ වීම ප්‍රත්‍යක්ෂ උනේ නැහැ කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ දක්වා. ඒ තරම් දීර්ඝ කාලයක් බුදුවරු විරලයි. හේතුව අර කෘත්‍ය මා කියපු කෘත්‍ය ඇස් දන් දෙන්න, ලේ දන් දෙන්න, මස් දන් දෙන්න, හෘද මාංශ දන් දෙන්න, ජීවිතය දන් දෙන්න කිසිම කෙනෙක් එතෙන්ට එන්නේ නැහැ. මොකද හේතුව ඊට මෙහා පැත්තෙන් නිර්වාණය හම්බෙන අවස්ථා ලක්ෂ ගාණක් ප්‍රතික්ෂේප කරගෙන එතෙන්ට එන්නේ. කෙනෙක් කියනවා උඹ සදාකාලික සැනසීමටපත් වෙනවා. මෙන්න මේ ටික මේ විදිහට කරගෙන යාම තුලින් අද සදාකාලික නිවනටපත් වීමේ වාසනාව තියෙනවා. ඒක ගන්නවද? ලෞතුරා බුදු බව ගන්නවද කියන එක ඒ බුදුරයන් වහන්සේ විමසනවා. ඒ විමසන කොට එයා කියන්න ඕනේ භාග්‍යවතුන් වහන්සේ මම ගන්නේ මෙතනදී නිවන් දකින්න එක නෙවෙයි, මට එහා පැත්තෙන් ඉන්න අසංකේය ගණන් සත්වයන්ට නිර්වාණ මාර්ගය කියලා දෙන ලෞතුරා බුද්ධත්වය කියන එක තුන් වතාවක් ඉල්ලීම පිළිබඳව නැවත සමෝදානය කරගෙන මං එතෙන්ටම යනවා කියන තීරණය ගත්තාම පමණයි එයාට බුද්ධ කෘත්‍යයට පළවෙනි විවරණ ලැබෙන්නේ. අෂ්ට සමෝදානය කියලා කාරණා 8ක් තියෙනවා. ඒවත් විස්තර කරන්න කාලය නැහැ. ඉතින් ඒ නිසා ඒකේ පළවෙනි එක තමයි මනුෂ්‍ය ලෝකේ ඉපදී සිටීම, පුරුෂාත්මයක් ලබා සිටීම, පංච අභිඥා උපදවා තිබීම, අෂ්ට සමාපත්තිය උපදවා තිබීම, ඡන්ද චිත්ත විරිය විමංශ කියන නිරන්තරයෙන් සතර ඒ උන්වහන්සේ තුළ වීරිය වඩා තිබීම, ජීවිත පරිත්‍යාගයෙන් බුදුහාමුදුරන් පූජාවක් කිරීම. ඒ වගේම තමයි ඒක සපත කරන්නේ, තීරණය කරන්නේ. එතනදී ඒ උන්වහන්සේ කිව්වොත් මට අද මම නිවන් දකින්නේ නැහැ, මම බුදු බව පතනවා, බුද්ධත්වයටම යනවායි කියලා විවරණය ගන්න පුළුවන් පසුබිමක් තිබුණාම එතනින් තමයි බුද්ධත්වයට ඉඩ ලැබෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ විවරණය දෙනවා අහවල් කාලේ මේ මෙච්චරක් කාලය එහාට ගිහිල්ලා සාරා සංකේය කල්පලක්ෂයක් ගෙවුණු තැන ජම්බුද්වීපේ සුද්ධෝදන මහරජුරෝ පියා වෙනවා, මහා මායා දේවිය අම්මා වෙනවා. සිද්ධාර්ථ නමින් බුදු වෙලා උත්පත්තිය ලැබලා සකල ක්ලේශයන් ප්‍රහාණය කරලා 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළා බුද්ධත්වයේ ලැබනවා කියන කාරණයෙන් තමයි සපත වෙන්නේ. අන්න ඒ වගේ කෘත්‍යයක් කරන්න කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැති නිසායි කෙනෙකුට කරන්න බෑ. මේ බුද්ධ සන්තතිය, මේ බුද්ධ චේන් එක මහ පුදුම දෙයක්. ලෝකෙ බුදු කෙනෙක් තව බුදු කෙනෙකුට විවරණයක් නොදුන්නොත් බුද්ධත්වයේ ලබන්නත් බෑ. ඒ නිසා බුදු බව පතන්ට ඉදිරිපත් වෙන ශ්‍රේෂ්ඨ උත්තමයෝ ඒ කාරණා ඔක්කොම එකතු කරගෙනයි ඒ චේන් එකට බැඳෙන්නේ. එහෙම නැත්නම් ඒක කරනවා කියලා අදිෂ්ඨාන කරන්නේ. අර කියපු කාරණා හතරෙන් ඡන්දය, චිත්තය, විරිය, විමර්ශය කියන කාරණා. සතර ඉර්ධිපාද. ඒ නිසා එවැනි තත්වයකටපත් වෙච්ච ලෝතුරා බුදු කෙනෙකුගේ නුවණින්ම මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය හොයනවා මිසක්කා වෙන කිසිම කෙනෙකුට ඒක ගෝචර වෙන්නේ නැහැ. ආලාර කාලාම ළඟදී හම්බුනේ නැහැ, උද්දකරාම ළඟදී හම්බුනේ නැහැ, නිගණ්ඨනාද පුත්ත ළඟදී හම්බුනේ නැහැ, පකුද කච්චායන ළඟදී හම්බුනේ නැහැ, මක්කලී කෝෂාලගෙන් හම්බුනේ නැහැ, නිගණ්ඨනාද පුත්තගෙන් හම්බුනේ නැහැ නේ. ඒ වගේ කිසිම තැනකින් හම්බුනේ නැහැ. ඒ නිසා උන්වහන්සේ වීරිය වඩාගෙන උන්වහන්සේ අහනවා ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා, ශාස්ත්‍රවලයෙක් ළඟට ගිහිල්ලා අහනවා ඔබ වහන්සේගේ මොකද්ද දර්ශනය? එතකොට එයාලා කියනවා මෙන්න මගේ දර්ශනය. එයා බලනවා මේකෙන් මරුණෙන් පස්සේ කොහෙද උපදින්නේ? අන්න පේනවා බඹලව උපදින්නේ. එයා කියනවා බඹලව උපදින්නේ යම් කර්මයක් නිසා නම් ඒ කර්මය සීමා සහිතයි. අන්න හේතුව. ඒ කර්මය සීමා සහිතයි. සීමා සහිත තැනක උපදින්නට ප්‍රත්‍ය වෙන කර්මය සීමාව අවසාන වීමේදී ක්ෂය වීලා ඉවර වෙනවා. ක්ෂය වෙලා ඉවර වෙනවා. මහා සාගරයේ ජලය සීමා සහිතයි. මහා පෘථුවිය
සීමා සහිතයි. එහෙමනම් එවැනි සීමා සහිත දැන් මහා සාගරයේ තියෙන ජලය උනත් බිඳුව අයින් කරලා යම් දිනයක හිඳලා දාන්න පුළුවන්. යම් දිනයක ඒක ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් නෑ. නමුත් හිඳන්න පුළුවන්. හිඳන්න පුළුවන්. ඒ නිසා අන්න ඒ වගේ සීමා සහිත කර්මයකින් උපදින සත්වයාගේ ආයුෂයත් සීමා සහිතයි. බඹලොව ඉපදිලා මහා කල්ප 84000ක් හිටියත් සීමා සහිතයි. ආයෙත් කවදා හරි දවසක වැටෙනවා. අද හෙට නෙමෙයි. කවදා හරි වැටෙනවා. එවැනි වැටීමක් සිද්ධ වෙනවා නම් එතන මං හොයන දේ එතන නැහැ. මං හොයන්නේ මේ සදාකාලික නැවැත්ම. සදාකාලිකව උපදින්නේ නැති තැනයි මම හොයන්නේ. සදාකාලිකව නූපදින තැන තමයි නිර්වාණය. ඒක කරන්න නම් මෙන්න මේ කෘත්‍ය කළ යුතුයි කියන එක තමයි අන්න අර බොමැඩදී අවබෝධ කරගත්ත ඥානය. තාම ගැඹුරු කාරණා ඒවා. එකින් එක අපි සාකච්ඡා කරනකොට අපිට මේ අහුවෙනවා. හොයාගත යුතු තැන් හොයාගන්න පුළුවන් නේ. අවිජ්ජාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප පච්චය සලආයතන සලආයතනපච්චය පස්ස පච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන මේ තමයි පටිච්චසමුප්පාද. මේක තමයි කැරකෙන්නේ. කුඩයක් අරගෙන මේ නන අට වටේට තියලා මේ නන අටේ ආරම්භය කොතනද කියලා ඇහුවොත් මේ නනෙන් එහා නනේ, ඒ නනෙන් එහා නනේ, ඒ නනෙන් මෙහා නනේ. ඒ විදිහට වටේම නන ටික යනවා මිසක්කා පටන් ගත්ත නනේ පේන්නේ නැහැ නේ. කොයි නනෙන්ද මේක පටන් ගත්තේ මේ කුඩේ? හොයන්න බෑ වගේ චක්‍රයක් වුණාම අර වලින් එකතු වෙලා හැදුණු සංසාරයක අපි මේ යන්නේ. ඒ සංසාරයේ කෙලවර කරන මාර්ගය නිර්වාණයම නම් ඒ නිර්වාණය පසත් කරගන්න වැඩි යුතු මාර්ගය තමයි මොකද්ද? අෂ්ටාංගික මාර්ගය. ඒ අෂ්ටාංගික මාර්ගයේ වඩන්ට අමාරු වැඩක් නෙවෙයි. තේරුම් ගැනීමයි අවශ්‍ය වෙන්නේ. ප්‍රඥාව පහල කරලා නුවණ පහන කරලා නාම රූප සංතතිය තේරුම් අරගෙන ඒක ඉන්ද්‍රිය දෙවිස ඊළඟට ඒ ධර්මතාවයන් මනාව අවබෝධ කරගත්තාම මෙතන පුජ්‍යලයක් නැහැ, සත්වයක් නැහැ, මම කියලා කෙනෙක් නැහැ. ඔයාලගෙන් කවුරු හරි ඇහුවොත් එහෙනම් ඔයා මෙතෙන්ට ආවේ කොහේ ඉඳලාද? කියන්නේ නිසිනා ටවුන් එකේ ඉඳලා ආවේ කියලා. ඒක නෙමෙයි මම අහන්නේ. මම අහන්නේ මෙතන ඉපදුනේ කොතන ඉඳලා ඇවිදින්නද? ඒක භෞතිකව කියන්න බෑ. භෞතිකව කියන්න බෑ කියන්නේ මේ පුජ්‍යලයාගේ මනස දියුණු කරන්න ඕනේ. එහෙම නැත්නම් ලෝතුරා බුදුවරු, පසේ බුදුවරු, අරිහත් මාර්ගඵල ලැබපු උබ්බේ නිවාසානුස්සති ඥානය උපදවපු කෙනෙක් කියනවා මෙයා ගිය භවයේ